ගරු ජනාධිපතිතුමා. ගරු කතානායකතුමනි, විශේෂයෙන්ම මම හිතන්නේ මෑත ඉතිහාසයේ අපි ඉදිරිපත් කරනු ලබන විශාලතම පරිපූර්ණක ඇස්තමේන්තුව අද පාර්ලිමේන්තුවේ ඉදිරිපත් කළා තිබෙනවා. අපි පහුගිය 5 වෙනිදා 2026 වසරට අවශ්‍ය වෙන අයවැය ලේඛනය මේ පාර්ලිමේන්තුවේ සම්මත කරගත්තා. දීර්ඝ විවාදකින් පසුව. හැබැයි ඉතාමත් කෙටි කාලයක් තුළ අපිට නැවත බිලියන 500ක පරිපූර්ණක ඇස්තමේන්තුවක් ඉදිරිපත් කරන්න සිද්ධ වෙලා තිබෙනවා. මම හිතන්නේ මේ පාර්ලිමේන්තුවේ හැමදෙනාම පිළිගන්නවා එවැනි පරිපූර්ණක ඇස්තමේන්තුවක් අපිට අවශ්‍ය බව. මේ ඇති වී තිබෙන ආපදා තත්ත්වයෙන් අපේ සාමාන්‍ය ජනතාවගේ ජීවිතය යලි සක්‍රිය කරන්නත්, ඒ වගේම අපේ ආර්ථිකයට යලි පණ ලබා දීම සඳහාත් මා හිතනවා මෙවැනි පරිපූර්ණක ඇස්තමේන්තුවක් අවශ්‍ය බව මේ පාර්ලිමේන්තුවේ හැමදෙනාම පිළිගන්නවා. නමුත් මා දන්නවා පාර්ලිමේන්තුවේ මේ පිළිබඳ සංවාදනෝත් එළිය සංවාදයක් තිබෙනවා. මේ බිලියන 500 හේතු කොටගෙන ආර්ථිකය කඩා වැටෙනවා කියලා අප්‍රේල් වෙනකොට. හැබැයි මම හර්ෂ මන්ත්‍රීතුමාට ස්තුතිවන්ත වෙන එතුමා දැක්කා අවස්ථා කීපයකදී ප්‍රකාශ කළා තිබුණා රජයට මේ ප්‍රතිපාදන වෙන් කිරීම සඳහා මුදල් තිබෙන බවත්. ඒ වගේම ඔහු ආධාර ගැනත් ඔහුගේ ප්‍රකාශයක් ඉදිරිපත් කළා තිබුණා. ඊට වඩා වැඩියෙන් ආයෝජන කෙරෙහි අවධානය යොමු කරන්න ඕන කියන ප්‍රකාශයත් ඔබතුමා කරලා තිබුණ එක වැදගත්. ඒ නිසා මා ඉස්සරළම යම් පැහැදිලිවීම කරන්න ඕන මේ සමාජයේ අනියත බියක් හදනවා. මෙවැනි විශාල මුදල් ප්‍රමාණයක් පරිපූර්ණක ඇස්තමේන්තුවක් හරහා ඉදිරිපත් කිරීම තුළින් ආර්ථිකයේ විශාල තරජනයකට මුහුණ දෙනවා කියලා. ඒ නිසා මම දැක්ක අප්‍රේල් වලදී නේද වැටෙනවා නේද ආර්ථිකය කඩා වැටෙනවා කියලා. මම හිතන ඔබතුමා ගියත් දැන් අර අභ්‍යන්තර සාකච්ඡාවක් තිබුණේ ඔබතුමාලගේ පක්ෂේ. ඔබතුමා ගියේ නැද්ද ආර්ථික සාකච්ඡාවට? ආරාධනා කරලා නේ රවි කරුණානායක මන්ත්‍රීතුමාට. ඒ සාකච්ඡාවේදී කියලා තියෙනවා දැන් අප්‍රේල් වල මේක වැටෙනවා කියලා. ඒක අහගෙන ඇවිල්ලා මම දැක්කා කීප දෙනෙක්ම මාධ්‍ය සාකච්ඡා අප්‍රේල් වල වැටෙන කතාවක් ඉදිරිපත් කරලා තිබෙනවා. මේ ඉදිරිපත් කරන්නේ මේ බිලියන 500 වෙන් කිරීම හරහා සිදුවියකේ ආර්ථික ප්‍රතිවිපාක කියලා තමයි උන්ගේ අදහස. හැබැයි අපි තාමත් හොඳින් මූල්‍ය විනයක් සහ ඉලක්කයක් සහිත වැඩ කරපු ආණ්ඩුවක්. ඒ නිසා අපි බැලුවොත් මේ 2025 වසර බැලුවොත් 2025 වසරේ අපිට අපේ රටේ ආර්ථික ශේත්‍රය ඉතාමත් වැදගත් සාධක ගණනාවකින් අපි වාර්තා තබලා කිනවට වඩා හොඳ ජයග්‍රහණ ලබලා තිබෙනවා. පළවෙනි එක ගත්තොත් තමුන්වන්සලා දන්නවා අපේ රටේ භාණ්ඩාගාර ගිණුම දීර්ඝ කාලයක් භාණ්ඩාගාර ගිණුම ගියේ OD එකකින්. බැංකු අයිරාවකින්. සමහර වෙලාවට 30 පොලි අනුපාතයේ 33 36 වගේ පොලියක් ගෙවුව මේ බැංකු අයිරාව වෙනුවෙන්. කොච්චර බැංකු අයිරාවක් තිබුණද? 2018 බැංකු අයිරාව බිලියන 180යි. ටෙසරි එක බිලියන 180ක අයිරාවක් එක තමයි ගමන් කරේ. 2019 බිලියන 274යි. 2020 බිලියන 575යි. 2021 බිලියන 821යි. ඒ කියන්නේ ආණ්ඩුවේ account එක OD වෙලා තිබුණා බිලියන 821ක 2021. හැබැයි මම කියන්න කැමතියි 2025 නොවැම්බර් වෙනකොට අපේ ආණ්ඩුවේ භාණ්ඩාගාර account එකේ ධන අගය බිලියන 1202යි. 2021කට සාපේක්ෂව එදා බැංකු අයිරාව බිලියන 800යි. අද ධන අගය 1200 කියන්නේ බිලියන ට්‍රිලියන 2ක ඉහළ යාම. ඒක ඉතා වැදගත් අපේ රටේ ආර්ථිකය. මම හිතන්නේ එවැනි සංචිතයක් නොතිබෙන්න අපිට අද මේ බිලියන 500 වෙන් කිරීමේ හැකියාවක් ලැබෙන්නේ නැහැ. එහෙනම් වෙන උපාය මාර්ග ගණනාවක් අපිට හොයාගන්න වෙනවා මේ බිලියන 500 සම්පූර්ණ කරගන්න. දෙවෙනි එක අපේ ආදායම ගත්තොත් රාජ්‍ය ආදායම 2007 වසරට පසුව 2007 වසරේ තමයි අපිට 16.6ක රාජ්‍ය ආදායමක් තිබුණා. හැබැයි 2025 වසරේ අපි 15.9ක රාජ්‍ය ආදායමක් උපයනවා. ඒ කියන්නේ 2007න් පසුව ලංකාවේ වැඩිම ආදායම් ප්‍රමාණය මේ වසරේ උපයනවා. ඒ ආර්ථික හයිය අපිට අවශ්‍ය මේ අර්බුදයට මුහුණ දෙන්න. තුන්වෙනිම අයවැය හිගය. අයවැය හිගය බලුත් 1977න් පසුව 1977 තමයි අවසානයේදී
4.5ක අයවැය ගියක් තිබුණේ. 77න් පසුව 4.5ට වඩා වැඩි අයවැය ගියන් තිබුණේ. සමහර කාලවල 10.8 දක්වා 2014-13 කාලේ ගමන් කරලා තිබුණා. අපිට කියන්න සතුටුයි 1977 තිබුණු අයවැය හිගිය දශක ගණනාවකට පසු මේ අවුරුද්දේ 4.5 දක්වා ඇවිල්ලා තියෙනවා. 77න් පස්සේ අඩුම අයවැය හිගිය වාර්තා කරලා තිබෙනවා. ඒක වැදගත් දෙයක්. ඒ වගේම අපි දන්නවා අයවැය ඉලක්ක බැලුවොත් අයවැය ඉලක්ක බැලුවොත් මුළු අපේ අයවැය ඉතිහාසයේම ආදායම් ඉලක්ක අභිභවාගීපු අවුරුද්ද බවට මේ අවුරුද්ද පත් වෙලා තිබෙනවා. මුළු ඉතිහාසයේම හැමදාම අයවැය ලේඛනයෙන් ආදායම් අපේක්ෂා කරනවා. හැබැයි ආදායම් උපයාගන්නේ නැහැ. මේ අවුරුද්දේ අපි අපේක්ෂා කරා බිලියන 4,960ක්. මේ 2025 දෙසැම්බර් 15 වෙනකොට බිලියන 5,125යි. ලංකා ඉතිහාසයේ පළමු වතාවට අයවැය ලේඛනකින් අපේක්ෂා කරන ලද ආදායම ඉක්මව යන්න අපිට පුළුවන්කම ලැබුණා. ඒ වගේම ගත්තොත් අපේ ණය සීමාවන් හැමදාමත් අපි දන්න අයවැය ලේඛනයක් ඉදිරිපත් කරාට පසුව හැමදාමත් ණය සීමාවන් වැඩි කරනවා. හැබැයි අපිට පුළුවන්කම ලැබුණා ඒ ණය සීමාව වැඩි නොකර තබා ගන්න. මේ 2026 සඳහා අපි අයවැය ලේඛන ඉදිරිපත් කරනට කිව්වා බිලියන 3,800ක ණය සීමාවක් අපි අපේක්ෂා කරා. නමුත් අපි අයවැය යෝජනා හරහා තව බිලියන 60ක් අඩු කරලා බිලියන 3,740ක ණය සීමාවක් තමයි තියෙන්නේ. අපි මේ බිලියන 540ක මුදල් යොදවන්නේ අපේ ණය සීමාව වැඩි කරන්නේ නැතුව. ඒක වැදගත්. ඒ නිසා දීර්ඝ කාලයකට පසු අයවැය ලේඛනෙන් අපේක්ෂා කරන ණය සීමාව තුල ආරක්ෂා වීම සඳහා අපිට හැකියාව ලැබිලා තියෙන එක දීර්ඝ කාලයකට පසු. ඒ වගේම 1950න් පස්සේ අපේ ප්‍රාථමික ගිණුමේ අතිරික්තයක් තිබිලා තියෙන අවස්ථා 6යි 2024 වෙනකම්. 1956න් පස්සේ අවුරුදු 74ක්. ඒ මුළු අවුරුදු 74ෙම ප්‍රාථමික ගිණුමේ ධන අතිරික්තයක් තිබිලා තියෙන්නේ අවස්ථා 6යි. ඒ අවස්ථා 6ම 100ට වඩා අඩුයි. මතකද බලන්න. 0.6යි 0.5යි 0.4යි 100ට වඩා අඩුයි. හැබැයි මුළු ඉතිහාසෙම පළමු වතාවට අපේ ප්‍රාථමික ගිණුමේ අතිරික්තය 3.8ක් වාර්තා කරන මේ අවුරුද්දේ. ඒ කියන්නේ මොකද්ද මේ? සියලු අපේ විදේශ ප්‍රේෂණ ලංකාවේ තියෙන වැඩිම විදේශ ප්‍රේෂණ මේ අවුරුද්දේ ලැබෙනවා. අපි සංචාරක ඉපීම් 2018 තමයි බිලියන 3.8ක වගේ සංචාරක අපි ඒක අභිභවය කියලා අපේක්ෂා කරනවා. අපි අපනයන ආදායම ඩොලර් බිලියන 18කට ආසන්නව අපි භාණ්ඩා සේවා අපනයන ආදායම උපයා ගන්න හැකි වෙයි කියලා. ඒ සියලු වාර්තාය. මම කියන්නේ නැහැ හැබැයි මේ දත්තවලින් මේ විදිහට අපි ඉතාමත් ප්‍රශස්ත මට්ටමක පෙන්눔 කරලා තිබෙනවා. ඉතාමත් ශක්තිමත් මූල්‍ය කළමනාකරණයක් සහ ඉතාමත් ඉලක්ක සාගත වැඩ කිරීමේ ප්‍රතිඵල හැටියට. නමුත් අපේ ආර්ථිකයේ තිබුණේ අර විශාල කම්පනයන්ට ඔරොත්තු දෙන සමත් ආර්ථිකයක් නෙවෙයි අපිට තිබුණේ. අපේ ආර්ථිකයේ කුඩා හෝ වැරදි තීන්දුවක් බරපතල ගණයේ විනාශයන් ඇති කරන ආර්ථික තත්ත්වයක් අපිට පොඩි වැරදි වරදා ගන්න තීන්දුවක් විශාල හානිකර ප්‍රතිඵල ගෙනත් දෙනවා. සාමාන්‍ය ලොකු වැරදීම් හානිකර ප්‍රතිඵල දෙන එක පිළිගන්න පුළුවන්. හැබැයි අපේ ආර්ථිකය තිබුණේ අපි ඇති කරන ලබන කුඩා වැරදීමක් මාරාන්තික ප්‍රතිඵල ගෙන ආර්ථිකයක් අපිට තිබුණා. ඒ නිසා අපි මේ අපේ ගත වුණු මාස 14ක් 15කට ආසන කාලය ඇතුළත අපි ඉතාමත් සංයමී වරදගන්නේ නැතුව ඉතාමත් සියුම් තැන් පවා අධ්‍යයනය කරමින් මෙදියත් වෙමින් අපි ආර්ථික ස්ථායීභාවයකට ගෙනත් තියෙනවා. මම හිතන්නේ කවුරුත් පිළිගන්නවා. කාටවත් ප්‍රතික්‍රියා කරන්න බෑ. හැබැයි එවැනි ආර්ථික ස්ථායීභාවයක් ඇතුළේදී තමයි අපිට මේ ප්‍රහාරය එල්ල වෙලා තිබෙන්නේ. මේක ප්‍රහාරයක් ආර්ථිකයටත් අපේ ජන ජීවිතයටත් අපේ පරිසර පද්ධතියටත් මේක ප්‍රහාරයක්. ඒතර අපි පූර්ව වශයෙන් අපි හිටියේ නැත්තම් මෙවැනි ආර්ථික වශයෙන් ශක්තිමත් සහ ස්ථාවර තැනක අපිට මේකට මුහුණ දෙන්න බෑ. අපිට මුහුණ දීම සඳහා ධෛර්යය විශ්වාසය නිර්මාණය කරන්නේ අපි සතුව මේ වෙනකොට අපි අත්පත් කරගෙන තියෙන ආර්ථික ස්ථාවරභාවයේ ස්වභාවය. ඒක වැදගත්. නමුත් අපි දන්නවා මෙවැනි ප්‍රහාරයකට ඔරොත්තු දීමේ මට්ටමට මේ ආර්ථිකය වර්ධනය වෙමින් නොතිබුණු බව අපි දන්නවා. අපි ක්‍රමානුකූලව බිඳ වැටුණු රටක් පියවරෙන් පියවර ස්ථායීභාවය සඳහා ගොඩනගමින් තිබුණු වෙලාවක තමයි මේ කම්පනය අපේ ආර්ථිකයට ගෙනත් දීලා තියෙන්නේ. ඒ නිසා දැන් තවත් අපි මේ ආර්ථිකයට මේ ඇති වී තිබෙන කම්පනය සමනය කර ගැනීම සඳහා අවශ්‍ය වෙන
ඉතාම සියුම් මැදිහත් වීම මරා අපි මේ ආර්ථික කළමනාකරණය කරගත යුතුයි. හැබැයි ආර්ථිකයක් මොකටද? ආර්ථිකයක් මොකටද? මසුරු සිටානෝ වගේ සියල්ල එකතු කරමින් ධනෙ එක්රැස් කරගැනීම නෙවෙයි ආර්ථිකයක් කියන්නේ. ආර්ථිකයක් කියන ආර්ථිකය ලබා ගන්නා යම් හෝ ප්‍රතිලාභයක් තිබෙනවා නම් ඒ ප්‍රතිලාභය පෙරලා ජනතාවට ගලාගෙන යා යුතුයි. එහෙම නැතුව භාණ්ඩාගාරයේ ධනය ධන උනායි කියලා භාණ්ඩාගාරයේ ට්‍රිලියන ගණන් අතිරික්තයක් තිබුණයි කියන එකේ මොකක්ද ජනතාවට ලැබෙන ප්‍රතිලාභ. ඒ නිසා අපි ආර්ථිකය අත්පත් කරගන්න කුඩා හෝ ජයග්‍රහණයක් තිබෙනවා නම් ඒ ජයග්‍රහණය ජනතාවට ගලාගෙන යා යුතුයි. ඒක තමයි අපි ස්ථාවරය. ඉතින් අපි හිතනවා මේ ආපදා තත්වයේදී අපි සතුව තිබුණු ට්‍රිලියන 1.2ක් වන සංචිත උපයෝග කරගත යුතුයි ජනතාවට ආධාර ලබා දෙන්න. ඒක අපි අත්තරින්නේ. මොකද මේට ඉතිහාසයේ තිබුණේ අපේ ආණ්ඩු බලයේ තියෙන අය ලොකු හැඳි වලින් බෙදාගත්තු ඉතිහාසයක් තිබෙනවා. බලන්න අර නිවාස ගිනි තිබ්බට පසුව ඒ නිවාස වලට වන්දි දුන්නේ කොහොමද කියලා. සාධාරණද? මේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට, ඇමතිවරුන්ට, සභාපතිවරුන්ට, පළාත් සභාවට මන්ත්‍රීවරුන්ට කොහොමද දීලා තියෙන්නේ වන්දි? මිලියන 150 නේද? මිලියන 100, මිලියන 50, 60 එහෙම ගෙවලා තියෙනවා. එයි හැන්ද තිබුණේ ඒගොල්ලෝ ගාව. හැන්ද ඒගොල්ලෝ ගාව තියෙනකොට මේ රටේ හැමදාම පූර්වාදර්ශ වෙලා තිබුණේ තමන් විශාල පංගුවක් බෙදාගෙන පූර්වාදර්ශයක් තිබුණා. ජනතාවට පුඩා හැඳි වලින් බෙදනවා. ලක්ෂ එකමාරක් දෙනවා ගයක් හදාගෙන ඔබතුමා දන්න මන්නාරමේ පහුගිය කාලේ කීයද ලක්ෂ එකමාරේ දුන්නේ. ඒකෙන් ගෙදර යන්න රුපියල් 10000ක් දෙනවා. ඒ 10000ත් අර ලක්ෂ එකමාරෙන් අර එකමාරෙන් අඩු කරගන්නවා. අතිරික්ත මොකද්ද කලින් දීපු මුදල කියලා. මෙහෙමනේ තිබුණේ. ඒ කියන්නේ හැම වෙලාවම ජනතාවට බෙදනකොට නිකන් ඇඟෙන් ඇටයක් ගලවලා දිනවා වගේ. තමන්ට බෙදා ගන්නකොට ලොකු හැඳි වලින් බෙදාගත් ඉතිහාසයක් තිබෙනවා. අපි ජාතික ජන බලවේගයේ ආණ්ඩුව හැදුවේ මොකටද? ලොකු හැඳි වලින් ආණ්ඩුවට බෙදා ගන්න නෙවෙයි ආණ්ඩුවට බෙදෙන හැඳිත් නැති කරගන්න. මම කරලා තියෙනවා. මම කියන්නේ නැහැ නැවත නැවත. හැබැයි අපේ අභිප්‍රාය තමයි ජනතාවට සාධාරණ මේ ප්‍රතිලාභ දෙන එක. ඒ නිසා තමයි අපි මේ පරිපූර්ණක ඇස්තමේන්තුවේ මේ පාර්ලිමේන්තු ඉදිරිපත් කළ ජනතාවට සාධාරණ ලෙස මෙම ප්‍රශ්නයේදී ගොඩේම සඳහා ආණ්ඩුවක් ඇටියට අපි මෙදිහත් වී තිබු. ලංකා ඉතිහාසයේ කවදාවත් මෙහෙම කරලා නැහැ. ගම් වතුරකට සත්තු වහුණා නම් ඒ ෆාම් අයිතිකාරය බලා ගන්න ඕන. කඩයක් ගියා නම් ඒ කඩේ අයිතිකාරය බලා ගන්න ඕන. ගෙයක් ගියා නම් පොඩි මුදලක් දෙනවා. එයි ඇඟෙන් ඇටයක් දෙනවා වගේ තමයි ජනතාවට සැලකුවේ. මේක තමයි ඉතිහාසය. කාටත් ඒක අභියෝග කරන්න පුළුවන්. මම මේ දත්තත් එක පැටලෙන්න යන්නේ නෑ. අපේ පුනරුත්ථාපන අධිකාරී අධ්‍යක්ෂවරයා හැටියට කටයුතු කරලා තියෙනවා දීර්ඝ කාලයක් අපි ආනන්ද විජේපාල ඇමතුමා. එතුමා දන්නවා කොහොමද එතුමා පුනරුත්ථාපන අධිකාරී වැඩ කරන රිසාත් බදුදීන් මන්ත්‍රී ඇමතුමාගේ කාලෙත් එතුමා යම අමාත්‍යාංශ අධ්‍යක්ෂවරයා හැටියට කටයුතු කරා. ඔබතුමා දන්නවා කොහොමද ඔබතුමාගේ අමාත්‍යාංශයේ කාලේ කිව්විලිතා සොච්චම් මුදල්. හැබැයි අපිට අවශ්‍යකම තිබුණේ කුමක්ද? මේ ජනතාවට යලි තමන්ගේ ජීවිතයේ ආරම්භ කරමින් වඩාත් ස්ථාවර ජීවිතයක් ගත කිරීම සඳහා අවශ්‍ය වෙන මැදිහත් වීම අපි කරන්නේ කොහොමද කියන එක තමයි අපේ ප්‍රතිපත්ති මේ ප්‍රවේශය. අන්න ඒ සඳහා තමයි අපි මේ බිලියන 500ක් අපේක්ෂා කරන්නේ. අපි අයවැය ලේඛනයේ 5 වෙනිදා අපි බිලියන 72.5ක පරිපූර්ණක ඇස්තමේන්තුව සම්මත කරගත්තා. දැන් අපි බිලියන 500ක තව පරිපූර්ණක ඇස්තමේන්තුවක් අපේක්ෂා කරනවා. අපි බිලියන 1400ක ප්‍රාග්ධන වියදම් වෙන් කරලා තිබෙනවා ලබන අවුරුද්දට. අපි ප්‍රාග්ධන වියදම් වලිනුත් මේ ශේෂ්ත්‍රයට යොමු කිරීම සඳහා බිලියන 130ක් විතර හඳුනාගෙන තිබෙනවා. ඒතර අපිට බිලියන 500යි අර දැනට වෙන් කරලා තියෙන මුදල් වලින් බිලියන 130ක් විතර අපිට මෙතනට පරිවර්තන කරගන්න පුළුවන්. මේ අරමුණට යොදවා ගන්න පුළුවන්. ඒතර බිලියන 630යි. ඊට පස්සේ අපි අතන බිලියන 72ක් වෙනකන් බිලියන 700කට ආසන්න මුදලක් අපි මේ ගොඩේම සඳහා අවශ්‍ය වෙන මුළු ප්‍රතිපාදන වෙන් කරලා තිබෙනවා. අපි ලෝක බැංකුවට ඔවුන් අපිට දල ලෙස මේ පිළිබඳ සමීක්ෂණය කළ වාර්තාවක් අපිට සඳ ලබා දේවි. ඒ වාර්තාවෙන් බලා ගන්න පුළුවන් සමස්ත හානිය ප්‍රමාණය. ඉතින් අපි හානිය ප්‍රමාණය නැවත මේක ප්‍රතිස්ථාපනය කිරීම සඳහා අවශ්‍ය වෙන මම හිතා රජයක් හැටියට වෙන් කරපු බිලියන 700කට ආසන්න මුදල් බිලියන 700කට ආසන්න ප්‍රමාණයක් අපි වෙන් කරලා තියෙනවා මේ ව්‍යාපෘතියෙන් ජනතාව සහ නේද මේ කාර්යෙන් ගොඩේම සඳහා. ඒක වැදගත් කියලා මම හිතනවා. හැබැයි මේදී අපි අවධානය යොමු කරන කරුණු කීපයක් තියෙනවා. බිලියන 500ක් අතිරේකව මාකට් එකට එනකොට උද්දමනයට ඇති විය හැකි බලපෑම් පිළිබඳව අපි සැලකිල්ලට භාජනය කරනවා. ඒක සැලකිල්ල භාජනය කළ යුතුයි. එහෙම නැත්නම් ඔබට මතක ඇති පහුගිය කාලේ එක් මහ බැංකු අධිපතිවරයෙක් කිව්වා ඇති තරම් සල්ලි අච්චු ගහලා ආපුවාම නේද? සල්ලි අච්චු ගහනකොට බහණ්ඩ වලට ඉල්ලුමක් එනවා.
බහන්ඩ ඉල්ලුම ආපුවම බහන්ඩ නිෂ්පාදනය කරන්න පටන් ගන්නවා. රිවර්ස් කරලා ආර්ථිකය ගොඩ ගන්න පුළුවන් මතයක් ඉදිරිපත් කරන්න. නේද? අපි මේ මතේ නෑ. නේද? ඔබතුමා මතකයි. අපි දන්නා බිලියන 500ක අතිරේක මුදලක් මාකට් එකට එනකොට යම් ප්‍රමාණයකට උද්දමනයේ යම් බලපෑමක් ඇති වේවි කියලා. හැබැයි උද්දමනයේ අතිවේම බලපෑම වළක්වන්න නම් අපි බහන්ඩා සේවා නිෂ්පාදනයේ කාර්යක්ෂමතාවයක් ගේන්න ඕන. ඉතින් අපි මේ වෙන් කරන මුදල් වලින් සැලකිය යුතු ප්‍රමාණයක් අපේ යලි බහන්ඩා සේවා නිෂ්පාදනයේ වර්ධනයක් අත්පත් කරගත්තොත් තමයි අපිට උද්දමනයේ යම් පාලනයක් ඇති කර ගැනීමට හැකියාව ලැබෙන්නේ. ඊළඟ මේ බිලියන 500ක් අපි මාකට් එකට එනකොට අපි දන්නවා අපි රුපියල් වලින් මුදල් වියදම් කරාට හැම රුපියලක් වියදම් කරනකොට ඒක ඇතුලේ ඩොලර් කොටසක් තියෙනවා. සුපර් මාකට් ගිහලා බඩු ගත්තොත් ඒ බඩු මල් ඇතුලේ ඩොලර් බඩු ටිකක් තියෙනවා. අපි වාහනයකට තෙල් ගැහුවොත් ඩොලර් පංගුවක් තියෙනවා. අපි නිවාසයක් හදන්න ගත්තොත් ඩොලර් පංගුවක් තියෙනවා. සමීක්ෂණයක් කරලා තිබුණ අධිවේගී මාර්ගයක් හදන්න පටන් ගත්තොත් 18%ක් ආනයනික බහඬ තියෙනවා. එනිසා අපි රුපියල් බිලියන 500ක් අලුතෙන් මාකට් එකට දානකොට ඩොලර් වලට එන ඉල්ලුමට යම් ප්‍රමාණයකට වැඩිවීමේ ඉඩක් තියෙනවා. ඒක අපි තේරුම් ගන්නවා. එහෙනම් මොකද්ද කරන්න ඕන කපතිනේ? ඒක මැනලා අපි අපේක්ෂා කරන ලද ඩොලර් ආදායමට වඩා අතිරේක ආදායමක් අපි ඩොලර් වලින් උපයා ගන්න ඕන. එහෙම නැත්නම් ඩොලරයට විනිමය අනුපාතයකට තියෙන බලපෑමක් ඇති වෙනවා. ඒ වැළැක්වීම සඳහා තමයි අපි ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ඩොලර් මිලියන 200ක ශනික ආධාරයක් අපි අපේක්ෂා කරනවා. මම හිතන අද ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ඔවුන්ගේ බෝඩ් එක රැස් වෙනවා. අපි හිතනවා අපිට ඒක සාධාරණ ඉටු කරලා දෙවි කියලා. අපි ලෝක බැංකුවෙන් සහ ආසියානු සංවර්ධන බැංකුවෙන් සඳහා ආධාර අපි අපේක්ෂා කරමින් තිබෙනවා. ඒතර අපි අපේක්ෂා කරනවා අපි 2026 සැලසුමේ තිබුණු ඩොලර් ප්‍රමාණයට වඩා ඩොලර් මිලියන 500ක්වත් අපි අලුතෙන් කැඳව ගන්න ඕන. ඒතර ඩොලරයට එන බලපෑම අපිට වළක්වා ගන්න පුළුවන්. ඒ නිසා මේ ඩොලර් බිලියන 500 මාකට් එකට දාන්න පැති දෙකකින් අපිට අනතුරක් තියෙනවා. උද්දමනයේ පාලනය කර ගැනීම හා විනිමය අනුපාතයකට වෙන බලපෑම පාලනය කර ගැනීම. ඉතින් ඒ පිළිබඳව අපි සැලකිල්ලක් කරමින් තමයි මේ කොතෙන්ද මේ ආයෝජනය යන්න ඕන මොන වගේ ආයෝජනද යන්න ඕන කියලා කල්පනා කරන්නේ. ඒ අනුව අපි මේ මුදල් වෙන් කිරීමේ ආකාරය පිළිබඳව ඉස්සලා මේ තියෙන පුනරාවර්තන වැඩ කොටස වෙන් කිරීමේ ආකාරය පිළිබඳව අපි සැලසුමක් හදලා තිනවා. මොකද මේක මම කියන්නේ විවිධ පැටලිලි සහගත එක අවස්ථාවල එක් විදියට මේක සිද්ධ වෙලා තිබෙන නිසා පූර්ණ අදහස මම කියන්නම්. මොකක්ද අපි ලබා දෙන සහන පැකේජ් එක. පළවෙනි එක තමයි හදිසි ආපදා තත්ත්වයේ මේ පහව යාමත් සමග ආපදාවට ලක්වුණු පවුල් වලට නැවත තමන්ගේ නිවාසය පිරිසිදු කර ගැනීම සඳහා රුපියල් 25000 ලබා දීම. ඒතර මේක ඒ සියලු දෙනාට මේ 25000 හිමි. හැබැයි මම දන්නවා මේකේ දුෂ්කරතාවයක් තියෙනවා. දැන් මේක ග්‍රාමසේවක මහත්මයා ඇතුළු නිලධාරීන්ගෙන් මේක සමන්විත එකකින් මේක තීරණය කරනවා. මේක දේශපාලන අධිකාරියක් නේ. අපි ඉන්නේ මොකටද? කාට හරි එක සිද්ධ වෙන්නේ නැත්තම් මේගොල්ලෝ අපිට කිව්වම අපි නිලධාරි මහතුරුගෙන් අහනවා මේව සාධාරණ දුක් ගැනවිල්ලක් තියෙන මේකට ටිකක් හොයලා බලන්න. දේශපාලකයා මේක බෙදෙන කෙනා නෙවෙයි. දේශපාලකයා මේක දෙන්න ඕන කෙනා තීරණය කරන කෙනා නෙවෙයි. ඒක තීරණය කිරීම සඳහා ඒ සඳහා තියෙන රාජ්‍ය යාන්ත්‍රණ තමයි විශ්වාස කරන්නේ. හැබැයි දේශපාලකයා ඉන්න මොකටද? යම් කෙනෙකුට අසාධාරණයක් වෙලා තිබෙනවා නම් ලැබිය යුතු කෙනෙකුට ලැබෙන්නේ නැතුව තිබෙනවා නම් අන්න දේශපාලන අධිකාරිය කෙනා පොඩ්ඩක් මහත්මයා බලන්න මෙන්න මෙයාට ලැබිය යුතුයි කියලා එයාගෙන් ඉල්ලීමක් ඇවිල්ලා දැන් ලැබිලා නැහැ. ඒක ගැන විමර්ශනය කරන්න. ඒක තමයි විධිමත් ක්‍රමය. ඊට වඩා මෙතන ඇවිල්ලා මම දැක්ක දේශපාලන කමිටු වලින් අත්සන්ගන මේ බොරු හොඳයි. අපි තා පැහැදිලි විධිමත් ක්‍රමයක් හදලා තියෙනවා රාජ්‍ය යාන්ත්‍රණ. හැබැයි මෙතන ප්‍රශ්නයක් තියෙනවා. මේකේ බවුන්ඩරි සීමාවන් හරියට නිශ්චිත වෙන්නේ නැහැ කොහොම වුණත්. මිදුලට වතුර ආවද? ඇතුළටම වතුර ආවද? නේද? පාරේ වතුර ගියාද? මේ වගේ තියෙන පොඩි දුෂ්කරතාවයන් තියෙනවා. ඒ නිසා මම දන්නවා මේහිදී විශාල වැඩ කොටසක් කරන ග්‍රාම නිලධාරි මහතුරු. ග්‍රාම නිලධාරි මහතුරු සමහර ඒවා තියෙන හරි ක්ලියර් නේ කට්. ගේ මුළුමනින්ම විනාශයි. ඒකට මේ අතරමැදි තැන් නෑනේ. ඒතර ගේ මුළුමනින්ම විනාශ තමයි. හැබැයි සමහර ඒවා තියෙන අතරමැදි තැන් තියෙන හිමි විය යුතුද නොවිය යුතුද? ඉතින් ග්‍රාම නිලධාරි මහත්මයා කල්පනා කරනවා හිමි විය යුතු කෙනා තෝරගන්න. එතකොට යම් ප්‍රමාදයක් සිද්ධ වීමේ ඉඩක් තියෙන මේක ස්වභාවිකයි. දැන් රජයේ රස්සාවක් තිබිලා නැති වුණා නම් දන්නවා රජයේ රස්සාවක් තිබුණා පැමිණීමේ ලේඛන තිබුණා නැති වුණා ගානක් දුන්නා ඉවරයි. හැබැයි මේක හිම නෙවෙයි. මේක විවිධත්වයෙන් ගොඩක් තියෙනවා. විවිධත්වයෙන් ගොඩක් තියෙනකොට හැම විටම මොකද වෙන්නේ? කෙනෙක් කියන මටත් හිමි විය යුතුයි. නිලධාරි මහත්මයා කියන ඔයාට හිමි නෑ කියලා. මෙයා හිතන මට හිමි විය යුතුයි කියලා. එහෙම පොඩි පරස්පරතාවයන් තියෙන ඔබ දේශපාලන අධිකාරියට දේශපාලන නායකින්ට ගම්වල වැඩ කරනකොට දන්නවා මේක. ඉතින් මේක අපි කවුරුත් මුහුණ දෙන යථාර්ථයක් මෙවැනි ව්‍යසනයකදී. මොකද මේක සීමාකම් හරියටම කොටු ගහලා නැහැනේ. කොටු ගහන්නත් බෑනේ. මේ ස්තූප යට වුණොත් දෙනවද කාමරේ යට වුණොත් දෙනවද එහෙම කරන්න බෑ.
එතකොට මොකද කරන්නේ? මේ අපි කියන මේ හැම දිනාටම මේ 25000 හිමිකම තියෙනවා. ඒතර ගාම නිලධාරි මහත්වරු ඇතුළු මේ නිලධාරි මණ්ඩලය තීරණය කරන හිමිකම තියෙන කාටද දෙනවා. කිසිදු ભેදකින් තොර මේ හැම දිනාටම දෙනවා. දැනට වාර්තා වෙලා තියෙන 65%කට ආසන්න ප්‍රමාණයක් ලබා දීලා තියෙනවා. සමහර දිස්ත්‍රික්වල 90%, සමහර දිස්ත්‍රික්වල 100% ලබා දීලා තියෙනවා. සමහර තැන්වල තාම ලැබිලා නැත්නම් 25000 දෙනවා. ඊළඟ අපි කියව තව 50000ක දීමනාවක් දෙනවා. ඒ 50000 දීමනාව සීමා තියෙනවා. මොකද්ද? ගේ කැඩිලා නම් ගේ ඇතුලේ ගෘහ භාණ්ඩ වලට හානියක් වෙලා තියෙනවා නම් සමහර ඒවා තියෙන ගෘහ භාණ්ඩ වලට හානියක් වෙලා නැහැ. ගෘහ භාණ්ඩ වලට හානියක් වෙලා තිබෙනවා නම් එයාට මූලික උපකරණ ටික අඩුම තරමේ ඉවුම් පිහුම් කර ගැනීම සඳහා අවශ්‍ය උපකරණ ටික කවදාවත් රට ආණ්ඩුවක් මෙහෙම කල්පනා කළා නේ. අපි බලනට ගෑස් සිලින්ඩරේ ගිහිල්ලා ලිප ගිහිල්ලා නම් නේද? එයාට මූලික දේවල් ටික කරගන්න බැරි නම් අපි ගෙදර යන්න කිව්වට වැඩක් නැහැ. අපි මේ හැම පවුලකටම රුපියල් 50000 ලබා දෙනවා. ඒක තමයි ප්‍රතිපත්ති මිතිර. මේවට තියෙන මේකට නිකන් 50000 අර ප්‍රතිපත්තිමේ මූලධර්මයක් මත තමයි අපි මේක ලබා දෙන්නේ. මොකද එයා ගෙදර යනවා, ගෙදර බහඬ යට වෙලා තියෙනවා. ඒ ග්‍රාම නිලධාරි මහත්මයා වාර්තා කරනවා නම් එයාට මේ 50000 හිමි. ඊළඟ තව කණ්ඩායමක් ඉන්නවා. ඒගොල්ලෝ ආදායම් මාර්ග නැති වෙලා තියෙනවා. ජීවත් වෙන්න විදිහක් නැහැ. ඒතර ඒක ගොඩාක් පැතිරෙන්න ඉඩ තියෙනවා. ඒ නිසා අපි කල්පනා කරලා තියෙනවා පළමු වටේ මුළුමනින්ම නිවාසය අහිමි වුණු. පූර්ණ වශයෙන් නිවාසය හානි වෙලා තියෙනවා. අර්ධ වශයෙන් නිවාස හානි වෙලා තියෙනවා. නමුත් NBRO කියන යන්න එපා කියලා එතෙන්ට. ඒ නිවාස. තව එකක් තියෙනවා. නිවාස හානි වෙලා නැහැ. නමුත් ඒ තත්ත්වයේ අවදානම් කියලා යන්න එපා කියනවා. මෙහෙම කාණ්ඩ තුනක් තියෙනවා. ඒ කාණ්ඩ තුන සාමාන්‍ය පිළිවෙලින් කිව්වොත් දැනට වාර්තා වෙලා තියෙන ප්‍රමාණය අනුව පූර්ණ වශයෙන් හානි වුණු අය ඉන්නවා. නිවාස තියෙනවා 6228ක්. අර්ධ වශයෙන් හානි වුණු NBRO අවසර ලබා නොදෙන නිවාස තියෙනවා 4543ක්. හානි නොමැති නමුත් NBRO අවසර නොදෙන ගෙදරට කිසි දෙයක් වෙලා නැහැ. හැබැයි NBRO කෝ යන්න එපා කියලා. එහෙම ගෙවල් තියෙනවා 6877ක්. එහෙම ගත්තාම මුළු නිවාස තියෙනවා 17648ක්. අපි පළමු කොට මේ 17048ට ජනවාරි මාසයේ සිට රුපියල් 50000ක දීමනාවක් දෙනවා මාස 3ක් දක්වා. මොකද උන්ට ඉන්න තැනක් නැහැ, ගෙදරක් නැහැ, යන්න තැනක් නැහැ. නේද? දොරේ අයට ස්ථිර ආදායමක් ලබන්නේ නැත්නම් මේ හැම දිනකටම මොකද කරන්නේ? රුපියල් 50000ක දීමනාවක් දෙනවා මාස 3ක්. මොකද ඒගොල්ලන්ට ගෙදරක් නැතුව ඉන්න බෑ. ඊළඟ අපේ අපේක්ෂාව අපි දන්න මේ අවතැන් කඳවුරක බදන්න අහලා තිනවා රිසාත් බදුදීන් මන්ත්‍රීතුමා කාලයක් නේද? ඔබතුමා අවතැන් කඳවුරක ජීවත් වුණායි කියලා. අවතැන් කඳවුරක ජීවිත මොනතරම් අසීරුද? පවුල් සාමූහිකව එක ශාලාවෙන් දාගන්න එක සුදුසු නෑ. ඒක දීර්ඝ කාලයක් බෑ. අපේ රටේ අවුරුදු ගණන් මන් දන්නා යුද්ධයෙන් අවතැන් වුණු අයත් තාමත් ඉන්නවා. අපි මේ බජට් එකනොත් දැම්ම ගෙවල් 2500ක් හදන්න නේද? තාමත් ඉන්නවා 5000කට වඩා වැඩි පවුල් ප්‍රමාණයක් ඉන්නවා. තාම ගෙවල් 2009 ඉඳන් හිතන්න. තාම ගෙවල් දීලා නේ. 2026 වෙලකන අපි ගෙවල් 2500ක් හදන්න දැම්මා. ලක්ෂ මිලියන 3000ක් දැම්මනේ ලබා දෙන්න. නේද? අපි හදන්න දැම්ම ගෙවල් 2000ක් හදන්න. එයි මේ අවතැන් වීම විශාල ප්‍රශ්නයක්. අවතැන් කඳුරක මිනිස්සු ජීවිතයෙන් පවුල් ජීවිතයක් ගෙනියන්න බෑ. ඒ නිසා අපේ අපේක්ෂාව ඉතා ඉක්මනින්ම මේගොල්ලෝ මෙතන ඉවත් කරන්න. අර මම කියපු කාණ්ඩ තුනට රුපියල් 25000ක නිවාස කුලියක් දෙනවා ගෙදරට යන්න. ඒතර එයා නිවාස කුලිය අරන් ඒක එයාගේ ඥාති ගෙදරක ඉන්නවනම් ඒත් 25000 දෙනවා. එයා යන්නේ තමගේ ඥාති ගෙදරකට නම් එයාට 25000 හිමිකම තියෙනවා. ඊට පස්සේ එයාට මාස 3ක් 50000 ගණන් දීමනාවක් දෙනවා ජීවත් වෙන්න. මොකද ඒ ජනතාව අපි බලා ගන්න ඕනකම තිබෙනවා. ඊළඟ ගත්තොත් ප්‍රධාන වශයෙන් ගත්තොත් ඊළඟ අපිට තියෙන ප්‍රධාන ප්‍රශ්නේ තමයි ඉක්මනින්ම මා කලින් කිව්වේ අපි මුදල් දාලා අපේ බහණ්ඩා සේවා නිෂ්පාදනය වුණේ නැත්නම් අපේ උද්දමනයට විශාල බලපෑමක් ඇති කරනවා. ඒ නිසා අපි තීරණයක් අරන් තිබෙනවා ඉතා වේගයෙන් නැවත වගාවන් පටන් ගන්න ඕන. මම වාරි මාර්ග දෙපාර්තමේන්තුවේ විශේෂ මිනිස්සු වාරි මාර්ග දෙපාර්තමේන්තුව, පළාත් වාරි මාර්ග දෙපාර්තමේන්තුව, ගෝචර සේවා දෙපාර්තමේන්තුවයි දලාස. මේ විශාල ප්‍රමාණයක් අපි දිස්ත්‍රික්කයෙන් දිස්ත්‍රික්කයට ගිහලා කතා කරා මතක ඇති නේද? අපේ වාරි මාර්ග දෙපාර්තමේන්තුවේ වාරි සැපේ මුනිසා කොච්චර කුඹුරු වගා කරන්න බැරුව යනවද? පළාත් වාරි මාර්ග දෙපාර්තමේන්තුව නිසා කොච්චර කුඹුරු හානි කරන්න බැරුව යනවද? නේද? වගා කරන්න බැරුව යනවද? ගෝජන සේවයකේ වයු කඩලන කොච්චර වගා කරන්න බැරුව යනවද කියලා අපි බැලුවා. අපි උපරිම උත්සාහ කරා. සියලු බිම් වගා කරන්න. වාරි මාර්ග දෙපාර්තමේන්තුව අපි අනිත් පළාත් වලින් කට්ටිය අරගෙන ඉන්න. වැව් ටික හදන්න. සමහර ඒවා තියෙනවා මාවිල්ලාරු වගේ ගත්තොත් ටිකක් දීර්ඝ කාලයක් යයි. අනිත් හැම ඇනිකට් එකක්ම කුඩා
කුඩා හැම ප්‍රතිසංස්කරණයක් අපි කරන්න කියලා කිව්වා. ඒවට අවශ්‍ය වෙන සල්ලි ප්‍රතිපදන සියල්ල ලබා දුන්නා. අපිට අවශ්‍යකම තිබුණේ මේ මහා කන්නේ ආරම්භය. මේ දෙසැම්බර් මාසේ 30 දක්වා මහා කන්නේ තියෙනවා. ඒ නිසා මේ මහා කන්නේ තා ඉක්මනින්ම වගා කිරීමේ සලස්ම අපිට තිබුණා. අන්නේ වගා කිරීම සඳහා අපි ඒ වගාවන් සඳහා අවශ්‍ය වෙන සහන ලබා දුන්නා. ඒ අනුව තමයි වී බඩිරිඟු රටකජු සහ ධාන්‍ය වර්ග වගා කරලා තියෙනවා නම් හෙක්ටයාරයකට 1,50,000ක දීමනාවක් දෙන්න අපි තීරණය කරා. මේක ඉස්සර තිබුණේ අක්කරයකට 16,000යි හෙක්ටයාරයකට 40,000යි තිබුණේ. හැබැයි අපි 1,50,000ක් දෙන්න තීරණය කරා. මම කියන්නේ නෑ හෙක්ටයාරයක් වගා කරලා තිබුණු හෙක්ටයාරයේ පැලගොයම විනාශ වුණාම 1,50,000ක් යන්නේ නෑ නැවත වගා කරන්න. හැබැයි එයාට අපි නැවත නැගිටින්න ධෛර්යයක් දෙන්න ඕන. එයාගේ කුඹුරේ හාන ගාන බලලා පෝර සානාදාර ගෙවුණු ගාන බලලා ශ්‍රම කුලිය බලලා විතරක් ගණන් හැදුවනම් රුපියල් 80000 ලක්ෂ විතර යයි. හැබැයි අපිට අවශ්‍යකම තිබුණේමනේ ඒ ජනතාවට යලි පණක් දෙන්න ඕන. ඔවුන්ගේ වගා කරපු භූමිය හාමි වුණා මිනිහෙක්ගේ තියෙන වේදනාව අපි දන්නවා. සාමාන්‍යයෙන් ගොවියෙක් වගාවක් කරාට පස්සේ හැමදාම පුරුද්දට උදේ කුඹරට ගිහලා නිල්ල ගොයම දිහා බලනවා. සතුටු වෙනවා. එහෙම නැගීගෙන එන ගොයමක් විනාශ වුණාම එයාට මානසික බිඳවැටෙන ස්වභාව අපි දන්නවා. ඒ නිසා අපි හෙක්ටයාර ලක්ෂ 1,50,000ක් දෙන්න තීරණය කරා. දැනටමත් කුෂිකර්ම දෙපාර්තමේන්තුව අපි ගෝජන සේවා දෙපාර්තමේන්තුව ඔවුන්ට පහසුවක් වෙන බැංකු ගිණුම් අර පෝර සානාදර සඳහා බැංකු ගිණුම් තියෙනවා. වාර්තා ඒගොල්ලෝ මට කිව්වා 15 වෙනිදා වෙනකොට ඔක්කොම අරගෙන අවසන් කර මම හිතන ලබන සතියේ ඒ පෝර සානාදර ලබාගත්තු හැම ගොවියෙකුටම මේ 1,50,000 හෙක්ටයාරක 1,50,000 ඒ දීමනාව ලබා දෙන්න පුළුවන්කම තියෙනවා. මේක අපි දෙන්නේ කොහොමද නැවත පටන් ගන්න. ඊළඟ අනිකුත් ප්‍රභේද Does this house agree to extend the allocated time until today's proceedings are concluded? Yes. Honorable President. ඊළඟ එළවලු. ඒතර එළවලු කියලා තමයි අපි මූලික වශයෙන් කිව්වේ. නමුත් අපිට ප්‍රදේශ වලට ගියාට පස්සේ දැනුණා එළවලු. කිව්වට මිරිස් වගා කරපු අය ඉන්නවා. ඒතර ඒගොල්ලොත් එළවලු කාණ්ඩයට අපි ඇතුල් කරා. ඊළඟ ලූණු වගා කරපු අය හිටියා. ඒගොල්ලොත් අපි එළවලු කාණ්ඩයට ඇතුල් කරා. ඊළඟ ගස් ලැබුව වගා කරපු අය හිටියා. ඒගොල්ලොත් එළවලු කාණ්ඩයට ඇතුල් කරා. ඊළඟ කෙසෙල් වගා කරපු අය හිටියා. ඒ ඔක්කොම එළවලු කාණ්ඩයට ඇතුල් කරා. දැන් එළවලු කෙසෙල් මිරිස් ලොකු ලූණු සහ ගස් ලැබු ඇතුල් කරලා හෙක්ටයාරයකට ලක්ෂ 2ක් දෙන්න තීරණය කරලා තිබෙනවා. ඔක්කොම දෙන්න පුළුවන්. නැවත මේ වගාව පටන් ගන්න ඕනකම තිබෙනවා. ඊළඟ මීට අතිරේක වශයෙන් අපිට විශේෂයෙන්ම අපනයන කුෂිකර්මාන්ත පැත්තේ යෝජනා ගණනාවක් ආවා. ඒ වගේ අපි තීරණය කරලා තිබෙනවා ඝනත්වය අනුව ගම්මිරිස් වගාවට අවශ්‍ය වන වන්දි මුදල් ලබා දෙන්න අපි තීරණය කරලා තිබෙනවා. ඒ වගේම එනසාල් වලට වගාවට අපි වන්දි දෙන්න තීරණය කරලා තිබෙනවා. තව කෝපි වගාවට වන්දි දෙන්න තීරණය කරලා තිබෙනවා. ඊට අවශ්‍ය වෙන අපි දත් ඔක්කොම ලබා දීලා තියෙනවා. ඒ දත් අනුව මම හිතන්නේ ගම්මිරිස් පැලයකට රුපියල් 250 ගාණක් ගෙවන්න තීරණය කළා තියෙනවා. ගම්මිරිස් වැලකට රුපියල් 250 ගාණක් ගෙවන්න සාමාන්‍ය හෙක්ටයාරයක ගම්මිරිස් පැල 1700ක් වගේ වගා කරනවා. 250 ගාණක් ලබා දෙනවා අපිට. ඒතර නැවත ඒ වගාවට ගේන්න ඕන. ඒ විතරක් නෙවෙයි අපනයන කුෂිකර්ම දෙපාර්තමේන්තුවේ එකඟතාවය පළ කරලා තියෙනවා. ඔවුන්ට අවශ්‍ය නව වගාවට අවශ්‍ය වෙන පැල ලබා දෙන්න අපනයන කුෂිකර්ම දෙපාර්තමේන්තුව. ඒතර අපිට පුළුවන් ඒ වගාවත් යලි නේද මෙතෙන්ට ගේන්න. ඊළඟ ප්‍රධාන වශයෙන් මුහුණ දුන්න ප්‍රශ්නේ තමයි සත්ත්ව පාලනය පිළිබඳ ප්‍රශ්නේ. මොකද සත්ත්ව පාලනයේදී වෙන ප්‍රශ්නේ තමයි කුඹරකට නම් හෙක්ටයාර කියලා මිම්මක් තියෙනවා. එළවලට නම් අක්කරේ කියලා මිම්මක් තියෙනවා. හැබැයි සත්ත්ව පාලනයේට එහෙම මිම්මක් නැහැ. සත්තු කොච්චර ඉන්නවද? එතකොට සත්තු වර්ග ගොඩක් ඉන්නවා. එකම සතාගේ වුණත් ලොකු සත්තු ඉන්නවා, පොඩි සත්තු ඉන්නවා, පැටව සත්තු ඉන්නවා. ඒ නිසා විවිධත්වයෙන් ගොඩයි. ඒත් මේ විවිධත්වය කොහොමද සාධාරණ ඉටු කරන්නේ? ඒ වගේම රෙජිස්ටර් වෙන්න ඕන. අපේ පසු වෛද්‍ය කාර්යාලය මේව රෙජිස්ටර් වෙන්න ඕනකම තියෙනවා. සමහර ඒවා රෙජිස්ටර් වෙලා නැහැ. ඒතකොට ලියාපදිංචි වෙලා නැති ඒවා ගැන අපි වෙනම හිතන්න ඕනකම තියෙනවා. හැබැයි පළමු පියවර ලියාපදිංචි වෙච්ච ඒවාට අපි සැලසුම් හදලා තියෙනවා. ඒකදී අපි හිතනවා දෙමුන් ගවයෙක් නැති වුණොත් විපතරපත් වෙලා තියෙනවා නම් ලක්ෂ 2ක ආධාරයක් දෙන්න. එක ගවයෙකුට ලක්ෂ 2ක් දෙනවා. උපරිම ගවයන් 10ක් දක්වා. කාට හරි දෙමුන් වර්ගේ ක්‍රොස් කරපු ගවයින් 10ක් ඔහුට නැති වෙලා තියෙනවා නම් මිලියන 2ක් හම්බෙනවා. 10ට වඩා වැඩි නම් ඒත් මිලියන 2යි. මොකද ඒකේ සීමාවක් දාන්න උඩින් කැප් එකක් අපි දාන්න ඕන. ඒ නිසා එක ගවයෙකුට ලක්ෂ 2 ගානේ අපි ගවයින් 20ක් සඳහා
ඒ ආධාර දෙන්න තීරණය ගවින් 10ක් සඳහා ඒ ආධාර දෙන්න තීරණය කළා තිබෙනවා. ඊළඟ දෙමුන් නොවන දේශීය ගවයින් ඉන්නවා. දේශීය ගවයෙකුට අපි තීරණය කළා තියෙනවා 50000 ගානේ දීමනාවක් දෙන්න. දේශීය ගවයෙක් නැති වෙලා තියෙනවා ලොකු කෙනෙක්ද පොඩි පැටවෙද්ද කියන ભેදකින් තොර 50000ක් දෙනවා. උපරිම සත්තු 20 දක්වා. ඒ කියන්නේ රුපියල් මිලියනයක දීමනාවක් යාට ලබා ගන්න පුළුවන්කම තිබෙනවා. දේශීය හරකෙක් නැති වෙලා නේද හරක් 20ක් දක්වා දීමනාව දෙනවා. ඊළඟ ගත්තොත් අපි සැලසුම් හදලා තියෙනවා සූකර පාලනය. එළු සහ බැටලු. එතකොට මේ වගේ ප්‍රශ්නයක් තිබුණ හැම වෙලාවම දැන් මතක ඇති අර සූකර උනාපු වෙලාවෙදිත් අපි ඇත්තට මේ කර්මාන්තේ නැවත ගොඩනගන්න ආධාරයක් දෙන්න කල්පනා කරා. නමුත් ඒ වෙලාව තිබුණ දේ තමයි මේවා ලියාපදිංචි වෙලා නැහැ. මෙයා ගාව කොච්චර සත්තු ඉන්නවද? කොච්චර සත්තු මිය ගියාද කියලා ලියාපදිංචි භාවයට පත් වෙලා නැහැ. ඒ නිසා අපේ සත්ත්ව පාලනයේ යෙදෙන හැම ගොවියෙක්ගෙම ප්‍රධාන අභිප්‍රාය බවට පත් වෙන්න ඕන. ඔවුන් පසුවෛද්‍යකාර ලියාපදිංචි වෙන්න. කොච්චර සත්තු ප්‍රමාණයක් ඉන්නවද කියලා අඩුම තරමේ මාස 6න් අයට තමන්ගේ සත්තු ප්‍රමාණය ගැන වාර්තා කරන්න ඕන. ලියාපදිංචි නොකරන ගොවිපලකට පසුවෛද්‍ය සේවාව ලබා දෙනවා නම් මුදලක් අය කරන්න ඕන. නොමිලේ ලබා දෙන්න බෑ. ඉදිරියට. ඒතොර ලියාපදිංචි නම් පසුවෛද්‍ය සේවාවට මුදල් ගන්නේ නැහැ. හැබැයි ලියාපදිංචි නැත්නම් මුදලක් ගන්නවා. ගවේ ප්‍රවාහන සහතික දෙනකොට ලියාපදිංචි වෙලා නැත්නම් පලාතෙන් පලාතට මාරු කරන්න දෙන්නේ නැහැ. ඒ නිසා ලියාපදිංචි වීම අත්‍යවශ්‍යයි. නමුත් දැන් ලියාපදිංචි වෙලා නැහැ. නමුත් අපි මෙම සූකර එළු සහ බැටළු කියන වර්ග තුනටම එක සතෙක් අහිමි වෙලා තියෙනවා නම් රුපියල් 20000ක් දෙනවා. ඒ 20000 ගානේ සත්තු 20ක් සඳහා අපි ලබා දෙන්න තීරණය කළා තිබෙනවා. ඒතර කාට හරි සත්තු 5ක් නැති වෙලා නම් රුපියල් ලක්ෂයක දීමනාවක් ලැබෙනවා. කාට හරි සත්තු 20ක් නැති වෙලා තියෙනවා නම් ලක්ෂ 4ක දීමනාවක් ලැබෙනවා. සත්තු 20ට වඩා වැඩි හරි අඩුයි අපි බැලුවා. මේක අපි ටිකක් බලලා තමයි කරලා තියෙන්නේ. ඒ අනුව මම හිතන්නේ අපිට ලක්ෂ 4ක දීමනාවක් නැහැ. හැම සතෙකුටම අපි 20000ක් වගේ දෙනවා. මොකද අපි බැලුවා සාමාන්‍යයෙන් පැටවෙක් ඊට වඩා රුපියල් 5000 6000 පැටව යන්නේ. ඒතකොට යාට පැටව ඇති කරගෙන නැවත ඇති කරගන්න පුළුවන් ගාලට දීලා ආහාර පාන සකස් කරගෙන මේ වැඩේ කරන්න පුළුවන්කම තියෙනවා. ඒ නිසා යලි අපි සත්ත්ව පාලනයේ නගා සිටීම සඳහා ඒ සැලැස්ම සකස් කරලා තිබෙනවා. ඊළඟ ප්‍රධාන ප්‍රශ්නේ මුහුණ දෙන්නේ කුකුළු පාලනය පිළිබඳව. ඒකේ කුකුළු පාලනයේ විශේෂයෙන්ම ලේයර්, බොයිලර්, එක වයස් මට්ටමේ මේ වගේ විශාල ප්‍රභේදයන් ගණනාවක් කුකුළු පාලනයේ තියෙනවා. ඒ නිසා අපි තීරණයක් ගත්තා මෙහිම. ලේයර් සතෙකුට මියගිය එක් සතෙකු සඳහා රුපියල් 500 බැගින් සත්තු 2000ක් දක්වා ලබා දෙන්න. එතකොට 1 මිලියනයක් හම්බ වෙනවා. සත්තු 2000ම මිය ගිහිල්ලා නම් ෆාම් එකේ එයාට සතෙකුට රුපියල් 500 ගාණ ගෙවනවා ලේයර් වලට. බොයිලර් වලට සතෙකුට අපි ගෙවනවා රුපියල් 250 ගාණි. එයාටත් සත්තු 4000 දක්වා යන්න පුළුවන්. සත්තු 4000ක් මරලා නම් එයාට ලක්ෂ 10ක් හම්බ වෙනවා. එතකොට මම හිතනවා ඒක සාධාරණ ගෙවීමක් කියලා. එතකොට ඒගොල්ලන් නැවත පුළුවන් තමන්ගේ කර්මාන්තය පටන් ගන්න. අපි බැලුවා විශාල වශයෙන් තියෙනවා ගෙවතු ආශ්‍රිත කුකුළු පාලනය. හැබැයි මේක විශාල මේවා රෙජිස්ටර්ඩ් දේවල්. මොකද අපේ පළාත් සභාවලින් අපේ දෙපාර්තමේන්තු වලින් මේ ගොවීන් දිරිගැන්වීම සඳහා විශේෂම උතුරු පළාතේ සත්තු 10 15 25 ලබා දීපු ගොවි පොළවල් විශාල ප්‍රමාණයක් තියෙනවා. බැක්යාඩ් ක්‍රමයට. ඒ කියන්නේ ඒගොල්ලෝ අර නිදැල්ලේ ඇති කරන්නේ. හැබැයි ඇති කරන්න සත්තු දීලා තියෙන්නේ පළාත් සභාවේ. ඊට පස්සේ අනිකුත් පසු සේවාව ලබා දීලා තියෙන්නේ පළාත් සභාවේ. ඒ නිසා ඒගොල්ලෝ වැඩි නෑ. ඒගොල්ලෝ ඉන්නේ 10යි උපරිම 25ක් වගේ තමයි ලබා දීලා තියෙන්නේ. අපි ඒ බැක් යාඩ් එක නිදැල්ලේ ඇති කරන පළාත් සභාවලින් ආධාර දීලා ඇති කරපු අයගේ ලේඛනයක් තියෙන රෙජිස්ටර් ඒ හැම කෙනාටම රුපියල් 10 ගානේ ලබා දෙන්න තීරණය කළා තිබෙනවා. ඊළඟ නැවත ඒගොල්ලන්ට පළාත් සභාවෙන් අර අවශ්‍ය පැටව නොමිලේ ලබා දෙන්න තීරණය කළා තිබෙනවා. එතන අපිට පුළුවන්කම තියෙනවා ඒගොල්ලන්ගේ අර ඒ අයගේ ජීවිතේ නැවත ලබා ගන්න පුළුවන්කම තියෙනවා. රුපියල් 10000ක් එතන දෙනවා. එතකොට ඊළඟ ගත්තොත් දීවර කර්මාන්තය. දීවර කර්මාන්තයේ ප්‍රශ්න කීපයක් තියෙනවා. එකක් තමයි මිරිදිය දීවර කර්මාන්තයේ යෙදෙන අය ඉන්නවා, කරිදිය දීවර කර්මාන්තයේ යෙදෙන අය ඉන්නවා. අපි කරිදිය දීවර කර්මාන්තයේ යෙදෙන අයට අපි හොයලා බැලුවා කරිදිය දීවර කර්මාන්තයේ යෙදෙන්න බෑ බෝට්ටු ඉන්ෂුරන්ස් කරන්න නැතුව. බෝට්ටු ඉන්ෂුරන්ස් කරලා නම් තමයි එයාට මත්ස්‍යයන් නෙලීම සඳහා දීවර අමාත්‍යාංශයෙන් බලපත්‍රය ලබා දෙන්නේ. ඒක ඉතින් හොඳ එකක්.
ඒ නිසා දීවර කරදිය මුහුදේ මාළු අල්ලන හැම කෙනාටම බෝට්ටුවට ඉන්ෂුරන්ස් එකක් තියෙනවා. හැබැයි අපි දන්නවා සාමාන්‍ය කෙනෙක් ඉන්ෂුරන්ස් කරනකොට මොකද කරන්නේ? එයාට ඒක දරා ගන්න බැරි නිසා එයා සාමාන්‍ය ප්‍රාය හොඳ නරකද නෙවෙයි. එයා අඬ වැලු කරනවා. ඒකනේ කරන්නේ. එහෙම නැත්නම් අවුරුදු 4-5ක බෝට්ටුවක් නම් එයාට අලුත් බෝට්ටුවක් මිලදී ගන්න තරමට මේ සම්පූර්ණ හානි වලට දීමනාව ලැබෙන්නේ නැහැ. ඒක නේද? එයාට සම්පූර්ණ ඒකට එයාට සම්පූර්ණ බෝට්ටුව හානි වුණාම රක්ෂණයේ මුදලක් ලැබුණට ඒ රක්ෂණයෙන් ලැබෙන මුදල ප්‍රමාණවත් නැහැ අලුතෙන් බෝට්ටුවක් මිලදී ගන්න. අපි තීරණයක් ගත්තා රක්ෂණයෙන් ලැබෙන මුදල සීනෝර් ආයතන ලබා දෙන්න සීනෝර් ආයතනෙන් අලුත් බෝට්ටුවක් ලබා දෙනවා. සාමාන්‍ය බෝට්ටුව ලක්ෂ 4.5ක් ලක්ෂ 5ක් විතර යනවා. ඉන්ෂුරන්ස් එකෙන් එයාට හම්බෙන්නේ ලක්ෂ 2යි නම් ඒක සීනෝර් ආයතනට දීපුවාම සීනෝර් ආයතන ඊට ලක්ෂ 3 දරලා ලක්ෂ 5ක බෝට්ටුවක් එයාට ලබා දෙනවා. එයාට ඉන්ෂුරන්ස් එකෙන් ලැබෙන්නේ ලක්ෂ 4යි නම් ඊටු ලක්ෂ දරලා අලුත් බෝට්ටුවක් ලබා දෙනවා. අපිට අවශ්‍යකම තිබෙන්නේ එයාගේ කර්මාන්තය නිරන්තරයෙන් යෙදීම සඳහා අවශ්‍ය බෝට්ටු ලබා දීම. ඒතර මම හිතන්නේ ඒක තමයි අපි එඳ බෝට්ටු විනාශ වුණු හැම කෙනාටම ඉන්ෂුරන්ස් එක ලබා දෙන මුදලටින් සීනෝර් ආයතනයෙන් අපි බෝට්ටුවක් ලබා දෙනවා. සීනෝර් ආයතනට අවශ්‍ය මුදල් ටික අපි ලබා දීලා තියෙනවා. ඊළඟ දැල්ලාම්පන්න නැති වෙලා තියෙනවා. මම බැලුවා කරිද දීවර කර්මාන්තයේ දෙන දීවරයෙකුගේ එක පීස් එකක් සඳහා රුපියල් 20000ක් යනවා කියලා දෙනවා. රුපියල් 20000ක් යනවා. අපි තීරණය කරලා තියෙනවා ඒ දැල්ලාම්පන්න නැතුණු හැම කෙනාටම පීසස් 5ක් දෙන්න. ඒ සඳහා රුපියල් ලක්ෂයක වවුචරයක් දෙනවා. මුහුදු දීවර කර්මාන්තයේ යෙදලා ඉන්නව නම් ඒගොල්ලන්ට පීස් 5ක් ලබා දෙනවා. ඒකට ලක්ෂයක් ඕන. ලක්ෂයක වවුචරයක් දෙනවා. ඒ වවුචරය ගිහලා දුන්නාම සීනෝර් එකෙන් දැල් පීස් 5ක් ගන්න පුළුවන්. අපිට අවශ්‍යකම තිබුණා මොකටද? ඒ දෙන ලක්ෂය දැල් වලටම යොදවන්න ඕන. මොකද අපිට අවශ්‍ය මේ කර්මාන්තය දිනු කරන්න. ඒ නිසා තමයි ඉන්ෂුරන්ස් එකෙන් ලැබෙන මුදල බෝට්ටුවකටම යොදවන්න ඕන. ඒ නිසා තමයි බෝට්ටුවක් දෙන්නේ. ඒ අනුව තමයි අපි දැලක් දෙන්න තීරණය කළා තිබෙන්නේ. ඒ වගේම තවත් විශාල ප්‍රමාණයක් බෝට්ටු වලට විවිධ වර්ගයේ හානි වෙලා තියෙනවා. සීනෝර් ආයතනය විශේෂ කණ්ඩායමක් කරව විශාල මෙහෙයුමක් දියත් කරනවා. සීනෝර් ආයතනය විසින් ඒ ආපදාවට ලක් වෙලා තියෙන මුළුමනින්ම හානි වෙලා නැහැ. නමුත් පොඩි පොඩි තැන්වල ඩැමේජ් වෙලා තියෙනවා. ඒ සියලු බෝට්ටු ටික සීනෝර් ආයතන විසින් නොමිලේ හදා දීම සඳහා සීනෝර් ආයතනට අපි සල්ලි වෙන් කරලා තියෙනවා. ඒක තමයි කරිදිය දීවර කර්මාන්තය යලි ප්‍රතිස්ථාපනය කිරීම සඳහා අපි සකස් කළ තියෙන වැඩපිළිවෙල. ඊළඟ මිරිදිය දීවර කර්මාන්තය. ඒතකොට සීනෝර් ආයතනට ගොඩක් වැඩ එනවනේ දැන් බෝට්ටු හදන්න නේද? ලොකු වැඩ දැල් හදන්න වැඩ ගොඩක් තියෙනවා. එතන මම හිතන්නේ මිරිදිය කර්මාන්තේ බර අපි සීනෝර් ආයතනට දෙන්නේ නැහැ. මිරිදිය කර්මාන්ත අපි කරන දේ තමයි ඔරුවක් නැති වෙලා තියෙනවා නම් සම්පූර්ණ වශයෙන් ඔරුව හානි වෙලා තිබෙනවා නම් රුපියල් ලක්ෂයක් දෙනවා එයාට අලුත් ඔරුවක් මිලදී ගැනීම සඳහා අවශ්‍ය වෙන ආධාරයක් ලෙස. රුපියල් ලක්ෂයක් ලබා දෙන ඔරුවක් නැති වෙලා තිබෙනවා. ඒගොල්ලන්ටත් දැල් පීස් ප්‍රමාණයක් දෙනවා උපරිම 5 දක්වා. අපිට දීවර අමාත්‍යාංශ කැඳවුවාම අපිට කියලා තියෙනවා ඒ වගේ විශේෂම දීවර සමිති තියෙනවා. මේ දීවර සමිතිවල එක දීවරයට හිමි අහිමි වුණු දීවර දැල් පිළිබඳ අදහසක් තියෙනවා කිව්වා. එතකොට අපි මේ අදාළ දීවර දැලටම දෙන්න පුළුවන්. එයාගේ දැල් 2යි නම් එයාගේ දැල් 5යි නම් අපිට හරියටම ගණන් කරලා දෙන්න පුළුවන්. මොකද ඒකේ දත්ත තියෙනවා කියලා දීවර කටයුතු අමාත්‍යාංශ අපිට කිව්වා. මොකද හැම වැවක් යටතේම දීවර සමිතියක් තියෙනවා. ඒ සමිතිය යටතේ තියෙනවා ඒ දීවරයට හිමි දැල් ප්‍රමාණය. අන්න ඒ අනුව කවර හෝ දීවරයකට දැල් අහිමි වෙලා තිබෙනවා නම් රුපියල් 75000 එක දැලකට රුපියල් 15000 ගානේ දැල් 5ක් දක්වා උපරිමයකට ලබා දෙන්න අපි තීරණය කළා තිබෙනවා. මිරිදිය කර්මාන්තය උඩට ගන්න. ඊළඟ ප්‍රධාන ප්‍රශ්නයක් වෙලා තිබෙනවා මිරිදිය කර්මාන්තයේ සාමාන්‍ය මේ දීවර සමිති යම් මුදල් එකතු කරලා තමයි ඒ වැවට මාළු පැටව දාලා තියෙන්නේ. මොකද ඒවා දැන් අර ඉස්සර වගේ වැවක ගිහිලා ඕන කෙනෙකුට මාළු අල්ලන්න බෑ. දැන් තියෙන දේ තමයි දීවර සමිතියක් තියෙනවා. ඒ දීවර සමිතිය ලියප් අපි තමයි ලාලේ කාලේ නේද ඕන තරම් ගිහිලා මාළු වල දැන් අල්ලන්න බෑ එහෙම. ඔව් අල්ලන්න බෑ. දැන් තියෙන දීවර සමිතියක් තියෙන සමිතියේ සමාජිකයන් විතර මාළු අල්ලන්න පුළුවන්. ඒ නිසා ඒ සමිතියම තමයි ඒ සමාජිකයන් මුදල් එක්රැස් කරලා පැටව දාන්නේ. වැවට. එතකොට ඒකට ඒ අයට මුදලක් යනවා. නමුත් දැන් ගොඩක් තැන් වලින් ඒ දීවර අමාත්‍යාංශයේ සාකච්ඡා කරන අපිට තේරුණා විශාල ප්‍රමාණයක් මේ වැව් ගලාගෙන ගියපු නිසා දාපු පැටව වලින් 30-35කට ආසන්න ප්‍රමාණයක්
දැන් මේ සමහර ඔයගොල්ලෝ ඔක්කොම ගිහිලා තියෙනවා. ඔක්කොම ගිහිලා තියෙනවා. ඒ නිසා දැන් අරගොල්ලෝ මුදල් දාලා තියෙනවා. හැබැයි පැටවු ලොකු වෙන්න පැටවු නෑ දැන්. ඒ නිසා දීවර අමාත්‍යාංශයට අපි මුදල් වෙන් කරනවා. මේ ජලාශවලට හානියට පත් වුණු ජලාශවලට දෙපාරක් දීවර අමාත්‍යංශෙන් සල්ලි යොදවලා පැටවු ලබා දෙනවා. මොකද අපිට ඕන කර්මාන්ත දිනු කරන්න. දැන් පැටවු වලට සල්ලි දීලා වැඩක් නැහැ. අපි තීරණය කරා වැව් වලට පැටවු ලබා දෙනවා. ඒතර පුළුවන්කම තියෙනවා අර මාස කීපයක් යනකොට අර අස්වැන්න මේගොල්ලන්ට ලබා ගන්න පුළුවන්කම තිබෙනවා. ඉතින් මේ පැත්තෙන් අපි කරදී දීවර කර්මාන්ත ගැන අපි කල්පනා මිරිදී දීවර කර්මාන්ත ගැන අපි කල්පනා කරලා තියෙනවා. ඊළඟ විශේෂම ගත්තොත් ආපදාවට ලක්වුණු පාසල් සිසුන්ට අපි කලින්ම කිව්වා රුපියල් 25000ක දීමනාවක් දෙනවා කිව්වා. ඒ කියන්නේ අපි දෙනවා කිව්වා රුපියල් 25000ක දීමනාවක් දෙනවා කිව්වා. මේ රුපියල් 25000ක දීමනාව ලබා දෙනකොට එකක් රුපියල් 10000ක් අපි ජනාධිපති අරමුදලෙන් ලබා දෙනවා. රුපියල් 15000ක් අපි භාණ්ඩාගාර සල්ලි වලින් ලබා දෙනවා. ඒක තමයි අපේ තීරණේ තියෙන්නේ. තිබුණු ප්‍රශ්නේ තමයි දැන් මේ පාසල් ඒ දරුවා ආපදාවට ලක් වුණා කියලා කවුද හඳුනාගන්නේ? එතන අපිට හරි පැහැදිලි මේක විදුහල්පතිට හඳුනා ගන්න බෑ. අපි ගියාට පස්සේ අපිට සාකච්ඡාවලදී තේරුණා මොකද විදුහල්පති සීමාවෙ නෙවෙයි තියෙන්නේ ඉස්කෝලේ යට වෙලා නැහැ ගෙදර යට වෙලා තියෙනවා. එහෙම නැත්නම් ගෙදර යට වෙලා නැහැ නේද ඉස්කෝලේ යට වෙලා තියෙනවා. ඒ නිසා විදුහල්පතිට හොයාගන්න බෑ. ඒ නිසා අපි මේ කිව්වා ග්‍රාම නිලධාරි මහතුරුවරා මේ සංඛ්‍යා දත්ත ටික ගන්න කියලා. මොකද ඒගොල්ලෝ දන්නවා දැන් 25000 දීමනාව දෙනකොට ඒගොල්ලෝ දන්නවා කවුද මේ කියලා. මොකද දැන්ට වාර්තා වෙලා තියෙන ප්‍රමාණය අනුව පවුල් 6,20,000යි. පවුල් 6,20,000 තමයි දැන්ට ආපදාවට ලක් වෙලා තියෙනවා කියලා වාර්තා වෙලා තියෙන්නේ. එතකොට මේ පවුල් 6,20,000ෙම ඉන්න දරුවෝ ඉන්නවා නම් අන්නේ දරුවන්ට ආපදාවට ලක් වුණු දරුවන්ට අපි රජයෙන් 15,000ක දීමනාවක් ලබා දෙනවා. ඒ තොරතුරු එකතු කරගන්න පුළුවන් ග්‍රාම නිලධාරි මහතුරුන්ට අන්නේ ග්‍රාම නිලධාරි මහතුරුගේ තොරතුරු එකතු කරගත්තට පස්සේ ජනාධිපති අරමුදලට ලේසියි. මොකද ජනාධිපති අරමුදලට පහළ යාන්ත්‍රණයක් නැහැ. ඒතර පහළ යාන්ත්‍රණයේ තියෙන රාජ්‍ය යාන්ත්‍රණයට ග්‍රාම නිලධාරි මහතුරු එකතු කරලා ඒක ප්‍රාදේශීය ලේකම්තුමාලා හරහා ලබා දුන්නාට පසුව ඒ නාම ලේඛනයටම නැවත රුපියල් 10000ක් ජනාධිපති අරමුදලෙන් ලබා දෙන්න පුළුවන්. එහෙම වුණාම මම හිතන්නේ අපිට රුපියල් 25000 පාසල් දරුවෙකුට ලබා දෙන්න පුළුවන්. අපි උපරිම උත්සාහ කරන අලුත් පාසල් වාරය ආරම්භ කරන්න කලින් මේ මුදල් ලබා දෙන්න ඕන කියන ස්ථාවරයක අපි ඉන්නවා. ඒතර ඒක මම හිතනවා පාසල් ළමයි නැවත පාසලට යාම සඳහා. අපි දැන්ටමත් වෙන් කළා තියෙනවා සමෘද්ධිසා ළමයි 200ට අඩු පාසල් වලට රුපියල් 6000ක දීමනාවක් ලබා දෙන්න. ඒවා කිසි දෙයක් අප්පාදු කරන්නේ. ඒ දීමනාව එසේම ලබා දෙන ගමන් මේ විශේෂ ආපදාව හේතු කොටගෙන අපි ඒ ළමුන්ට ඒ රුපියල් 25000 දීමනාව ලබා දෙනවා. ඒකට අවශ්‍ය මුදල් ප්‍රතිපාදන මේ පරිපූර්ණක ඇස්සමීන්තුව තුළ තිබෙනවා. ඊළඟ විශේෂම ගත්තොත් ව්‍යාපාරික ගොඩනැගිලි. ව්‍යාපාරික ස්ථාන ගත්තාම අපි දැක්ක කර්මාන්ත අමාත්‍යාංශයේ ඒගොල්ලෝ 16 වෙනිදා දක්වා සකස් කළ ලබා දුන්න රෙජිස්ටර් වෙන්න කියලා. ඒ අනුව රෙජිස්ටර් වෙලා තියෙනවා තනි ව්‍යාපාර, සුද්‍ර ව්‍යාපාර සහ සුළු ව්‍යාපාර. තනි ව්‍යාපාර, සුද්‍ර ව්‍යාපාර, තනි ව්‍යාපාර, සුද්‍ර ව්‍යාපාර සහ සුළු ව්‍යාපාර කියලා වර්ග තුනක් ඒගොල්ලෝ ගන්නවා තියෙනවා. ඒ වර්ග තුනේ දැන්ට ලියාපදිංචි වෙලා තියෙනවා 9600ක් වගේ. හානි වුණායයි කියලා. අපි තීරණය කළා තියෙන 9600ටම ලක්ෂ 2 ගාණි ලබා දෙන්න. ඒක මම හිතන්නේ අපි දැන් මුදල් කර්මාන්ත අමාත්‍යාංශයට එව්වා. ඒක හරි ලේසි. ඒක මම හිතන්නේ හරි ලේසි. ඒගොල්ලෝ ඩේටා එකතු කරලා තිබෙන්නේ ඒගොල්ලන්ගේ නිලධාරීන්ගේ අධීක්ෂණය යටතේ. ඒක පද්ධතියකට එකතු කරලා තියෙන accounts number එක තියෙනවා. ඒ නිසා ඉක්මනින්ම අපිට ඒ සල්ලි ටික යවන්න පුළුවන්. එඳා යලි මේ කර්මාන්ත වලට සුළු තනි කර්මාන්ත වලට පණ දීම සඳහා මේ ලක්ෂ 2ක දීමනාව අපි ලබා දෙන්න තීරණය කළා තිබෙනවා. ඊළඟ අපි තවත් එකක් දකිනවා බිල්ඩින් වලට විශාල හානියක් වෙලා තියෙනවා මේ කර්මා ඒ කියන්නේ ව්‍යාපාර ගොඩනැගිලි වල. ගොඩනැගිලි වලට හානි වෙලා තියෙනවා. එතකොට ගොඩනැගිලි වලට එයාට ගේකුත් තියෙනවා කඩේකුත් තියෙනවා. එතකොට ගේ යාගේ හොඳින් තියෙනවා හැබැයි කඩේ යට වෙලා තියෙනවා. අපි ඒගොල්ලන්ගේ බිල්ඩින් එක හදන්න දෙන්න ඕන. අපි ඒ නිසා තීරණය කළා තිබෙනවා ආපදාවට ලක් වුණු අර්ධ හානි වලට ලක් වෙලා තියෙන බිල්ඩින් වලට ආරම්භයක් ලෙස ලක්ෂ 5 ගානේ ඔක්කොටම දෙනවා. ලක්ෂ 5 ගානේ දෙනවා. කවුරු හරි කියනවා නම් තමන්ගේ ලක්ෂ 5 ප්‍රමාණවත් මදි කියලා ඒක තක්සේරු කරලා උපරිම ලක්ෂ 50 දක්වා දෙනවා. තක්සේරු නොකර දෙනවා. කිසිදු තක්සේරුවකින් තොරව
එයාගේ බිල්ඩින් එකට හානියක් වෙලා තිබෙනවා නම් රුපියල් ලක්ෂ 5ක දීමනාවක් ලබා දෙනවා. කවුරු හරි කියනවා නම් Tamanට ලක්ෂ 5 ප්‍රමාණවත් නැහැ තමන්ගේ හානියට අනුව නම් එයාට කියන්න පුළුවන් මට ලක්ෂ 5 එපා මගේ එක තක්සේරු කරන්න. පහත් අරගෙන තක්සේරු කරන්න බෑ. පහ මූලික වටේ ගන්න කැමති හැම දෙනාටම ලක්ෂ 5 ගන්න පුළුවන්. නෑ තමන්ගේ හානිය ලක්ෂ 5ට වඩා ලොකුයි කියලා හිතනවනම් තමන්ගේ ව්‍යාපාරික ස්ථානට වෙලා තියෙන හානිය ලක්ෂ 5ට වඩා වැඩි කියලා හිතනවනම් එයාට අපි තක්සේරු කරාට පසුව ලක්ෂ 50 දක්වා ලබා දෙන්න තීරණය කළා තිබෙනවා. ඒතර මම හිතන්නේ ඒ ව්‍යාපාරික ස්ථානවලට ව්‍යාපාර ස්ථාන ගොඩ නැගීම සඳහා ඒ කාර්ය ප්‍රමාණව. ඊළඟ තව කර්මාන්ත අමාත්‍යාංශයේ රෙජිස්ටර් නොවුණු හැබැයි ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල වෙළඳ බලපත්‍ර ගත්තු මේ වගේ සුළු ව්‍යාපාරිකයන් විශාල ප්‍රමාණයක් තියෙනවා. හැබැයි ඔගේ දත්ත හරියටම එකතු වෙලා නැහැ. නිසා දත්ත එකතු වෙන්නේ නැතුව අපිට ඒක තීරණයක් ගන්න බෑ. හැබැයි අපි ආණ්ඩුවක් ඇටියට ඉන්නවා කඩයක් කරා ගමක. කඩේ බඩු ඔක්කොම ගියා. එයාට අපු කඩේ පටන් ගන්නේ කොහොමද? පොඩි ව්‍යාපාරයක් කරමින් හිටිය. නේද? අපි හිතමු මාළු ලෑල්ලක් කරා. එයාගේ මාළු ලෑල්ලේ හට් එක ගලවගෙන ගියා. හැබැයි රෙජිස්ටර් වෙලා නැහැ. හැබැයි නැවත හට් එකක් හදාගෙන ওই ව්‍යාපාරේ පටන් ගන්න. ඒකට ආණ්ඩුව ආධාර කරන්න ඕන. හැබැයි ඒ පිළිබඳ පූර්ණ දත්ත නැති නිසා හෙට අපි සියලුම දිස්ත්‍රික් ලේකම්වරු කැඳවලා තිනවා. ඒ දිස්ත්‍රික් ලේකම්වරුන්ට ප්‍රාදේශීය වශයෙන් තිබුණු අර කර්මාන්ත අමාත්‍යාංශ රෙජිස්ටර් නොවුණු ප්‍රාදේශීය වශයෙන් තිබුණු ව්‍යාපාර ස්ථාන පිළිබඳ අපිට වාර්තාවක් අරගෙන ඒකටත් අපි ඒ ව්‍යාපාර නැවත නගා සිටීමට අවශ්‍ය වෙන දීමනාවක් ලබා දෙන්න තීරණය කළා තිබෙනවා. මා දැනට ඒ දීමනාව ගැන කියන්න බැරි. ඔව් ගඩොල් පෝරුණුවක් ගහගෙන ගිහලා තියෙනවනම් නේද? එයාට නැවත ගඩොල් නේද? එයා ශ්‍රමයේ දාලා සමහරව මම දන්නා මේ ණයට අරගෙන මේවා කරලා තියෙන්නේ. ඒතර ඒගොල්ලන් නැවත ව්‍යාපාරේ පටන් ගන්න අපි කරන්න ඕනකම තියෙන දේ ඒගොල්ලන්ට ආධාරයක් ලබා දිය යුතුයි. හැබැයි ආධාරය ලබා දීම සඳහා ඒ කොච්චර ප්‍රමාණයක්ද කියලා තීරණය කරන්න අපිට අවශ්‍යකම තියෙන කොච්චර ප්‍රමාණයකට හානි වෙලා තියෙනවද කියලා හෙට දිසාපති තුනාලා දිස්ත්‍රික් ලේකම්තුමාලා ඒක අරන් ආවට පස්සේ අපිට ඒ පිළිබඳ තීරණයක් ගන්න. ඊළඟ මහා පරිමාණ ව්‍යාපාර තියෙනවා. විශේෂයෙන් විශ්ව වගා වගේ ඒවා විශාල මිල අධික ව්‍යාපාර. ඒතර මේ ව්‍යාපාර වලට ප්‍රධාන ප්‍රශ්නේ තමයි නැවත මේක ආරම්භ කිරීම සඳහා අවශ්‍ය වෙන වර්කින් කැපිටල් එක. ඒක ලබා දෙන්න ඕනකම. ඒගොල්ලන්ට වැඩ කරගන්න සල්ලි නෑ. අපි තීරණයක් ගත්තා මෙහිම. ඒගොල්ලෝ ගොඩක් ඔය ඉස්සෝ ඒ කට්ටියත් එක්ක අපි සාකච්ඡා කරා. ඒගොල්ලන්ගේ අපි යෝජනා තමයි ඒගොල්ලන්ට සහනශීලී ණයක් ලබා දෙන්න කියන එක. ඒගොල්ලෝ යෝජනාව තියෙනවා සහනශීලී ණයක් ලබා දෙන්න. ඒත් අපි තීරණය කළා තියෙනවා සහනශීලී ණයක් ලබා දෙන්න. එකක් අර පොඩි අයට ලක්ෂ 2.5 සිට ලක්ෂ 10 දක්වා. ලොකු අයට මිලියන 25 දක්වා ලක්ෂ 250 දක්වා ණයක් ලබා දෙනවා. ණය ලබා දෙනකොට ආණ්ඩුව පොලියක් අය කරන්නේ නැහැ. ආණ්ඩුව මුළුමනින් මේ පුඳල් ටික බැංකුවට ලබා දෙනවා. බැංකුව හරහා තමයි මේක දෙන්න ඕන. මොකද හරියට ඒගොල්ලෝ පරණ ගිණුම් බලලා ඒගොල්ලෝ දන්නවා මේ ව්‍යාපාරෙට මිලියන 25ක් වුණාද මිලියන 10ක් වුණාද කියන ඒගොල්ලෝ දන්නවා ඒගොල්ලන්ගේ ගනුදෙනු කරුවන් නිසා. ඒතර බැංකුවට පුළුවන් තීරණය කරන්න. අපි මොකද කරන්නේ? අපි බැංකුවට සල්ලි ලබා දෙනවා. බැංකුව විසින් ඒගොල්ලන්ගේ පරිපාලන වියදම් වලට අදාළ වෙන පරිදි ඒ පොලියට දෙනවා. ඒ කියන්නේ සාමාන්‍යයෙන් ගත්තොත් ඒගොල්ලෝ හිතනවා සාමාන්‍යයෙන් ඉස්සරනම් පරිපාලන වියදම් වලින් ඒගොල්ලෝ 3% වගේ පොලියක් ගන්නවා. ඒ කියන්නේ ආණ්ඩුව තමයි බැංකුව හරහා තමයි මේ ණය යෝජනා ක්‍රමය ක්‍රියාත්මක කරන්නේ. ආණ්ඩුව බැංකුවට සල්ලි දෙනවා. බැංකුව තමන්ගේ මේ ව්‍යාපාර හානි වුණු අයට ඒ තක්සේරු අනුව ඒගොල්ලෝ මුදල් ලබා දෙනවා. ඒගොල්ලෝ මුදල් ලබා දුන්නාට පසුව බැංකුවට යනවා මේකේ කාර්ය මේ වියදම් පරිපාලන වියදමක් යනවා. ඒ වියදමට සරලන පොලියක් බැංකුව ඇතුළු කරයි. මම හිතන්නේ 2%ක 3%ක වගේ පොලියක් බැංකුව අය කරයි. ඒ අය කරලා මේ ණය මුදල් ලබා දෙනවා. ඒ වගේ මාස 6ක ග්‍රේස් පීරියඩ් එකක් ලබා දෙනවා. මාස 6කින් පසු තමයි ඒගොල්ලෝ ගෙවන්න පටන් ගන්න ඕනකම තිබෙන්නේ. ඒතර මම හිතනවා මේ සුළු පරිපාලන ව්‍යාපාරිකයන්ට අපිට මිලියන 25ක් වන්දිලෙස ගෙවන එක ලේසි සාධාරණ අමාරුයිනේ. ඒක අපි දන්නවා කවුරුත්. ඒ නිසා අපි කරන්න ඕනකම තියෙන ව්‍යාපාර නැගීම සඳහා අත දෙන්න. ඇත්ත ගත්තොත් ආණ්ඩුවෙන් දෙන්නේ පොලි රහිතව. නමුත් බැංකුව හරහා තමයි මේ ණය ලබා දෙන්න ඕන. බැංකුව තමගේ පරිපාලන වියදම් සඳහා යම් පොලි අනුපාතයක අය කරයි. ඉතින් අපි හිතන 2%ක් 3%ක් අතර පොලි අනුපාතයකට මේවා ලබා දෙයි කියලා. ඒතර අපිට පුළුවන් ඔය මිලියන 25 දක්වා ණය යෝජනා ක්‍රමයක් හදලා තියෙනවා. එවැනි ව්‍යාපාර යලි නගා සිටුවන්න. ඊළඟ ප්‍රධාන ප්‍රශ්නේ මම දන් මේකෙත් අපි ප්‍රවේශම් වෙනවා මෙහෙම. මේක අපි ප්‍රවේශම් වෙනවා අපේ ඉන්ෂුරන්ස් අපේ රක්ෂණ පොලිසියකේ ප්‍රශ්නයක් තියෙනවනේ. ඒ කියන්නේ අපි දෙනවා බිල්ඩින් එකට. ඒක අඩු කරලා තමයි රක්ෂණය දෙන්නේ. ඒ එහෙම පොලිසිය එකක් අපි නෑ. අපි එක වෙන විදියකට ඒක කළමනාකරණය කරන්න. ඒතකොට අන්න එයාට පුළුවන් බහන්න ගිහිලා තියෙනවා නම් මම අර කලින් කිව්වේ පැකේජ් එකක් දැන්ට ලක්ෂ 2ක් දෙනවනේ අර
තනි සුද්‍ර සුළු කියන එක ලක්ෂ 2ක දීමනාවක් දෙනවනේ. අන්න ඒ දත්ත ටික අපිට එකතු වුණාම ඒ හානියට යම් දීමනාවක් අපි ලබා දෙන්න පුළුවන්. හැබැයි මම කියන්නේ ඒක මුළුමනින්ම තක්සේරු සහිත දීමනාවක් නොවෙන්න පුළුවන්. හැබැයි දීමනාවක් අපි ලබා දෙනවා. ඒ ලබා දෙන්න නම් අපිට මේ දත්ත ටික ඔක්කොම එකතු වෙන්න ඕනකම තිබෙනවා. ඉතින් අපි හිතනවා හෙට අපිට ඒ ගැන තීරණයක් ගන්න පුළුවන් වෙයි කියලා. ඒතර ඒගොල්ලන්ට අපි ලබා දෙනවා. ඒගොල්ලන්ගේ හැබැයි ඉදිකිරීම සඳහා මම කලින් කිව්වේ. ඒගොල්ලන්ගේ බිල්ඩින් එකට හානි වෙලා තියෙනවා නම් ආරම්භයක් ලෙස ලක්ෂ 5ක් දෙනවා. ලක්ෂ 5 ඒගොල්ලන් ප්‍රමාණවත් නැහැ කියලා හිතනවා නම් නේද ඒගොල්ලන්ට තක්සේරු කරලා ලක්ෂ 50 දක්වා නැවත බිල්ඩින් එක හදා ගැනීම සඳහා දීමනාවක් ලබා දෙනවා. ඒතර මම හිතන්නේ මේ ව්‍යාපාර ටික නැවත ඔව් අනිවාර්යයෙන් නේද අපි එක බලමු ආපු දත්තත් එක බලලා නේද අපි දීමන අපේ අරමුණ මොකද්ද? අරමුණ මේ ව්‍යසනයට පත් වුණු අයගේ ජීවිතේ යලි නගා සිටීම සහ සමහර තැන්වල තිබුණාටත් වඩා වැඩි උඩට අපි ගේන්න ඕන. ඒක තමයි ආණ්ඩුවක වගකීම. එබට ඒගොල්ලෝ අත්තරින්න බෑ. ඕගොල්ලෝ ගංගා අයිනේ හදන් හිටිය කියලා අපිට අත්තරින්න බෑ. අපි මේකෙදි අනවසර කියලා සැලකිලිට භාජනය කරන්නේ නැහැ. අපේ වගකීම තමයි අනවසර ඉදිකිරීම හානි වෙලා තියෙනවා නම් ගෙවන්න ඕන. හැබැයි අභිප්‍රාය අනවසර කියන අයින් කරගන්න එක තමයි අපේ අභිප්‍රාය. ඒ නිසා මම හිතන්නේ ඒක තමයි අපි ඒ සඳහා තිබෙන යෝජනාවලිය. ඊළඟ ප්‍රධානම එක තමයි නිවාස ප්‍රශ්නය. නෑ ඇත්තටම ඔබතුමා ඔව් ඇත්තටම රවි කරුණානායක මන්ත්‍රීතුමා මතු කරන එක ඇත්ත. මේකට යම් කාල රාමුවක් අවශ්‍යයි. නැත්නම් මේක ඇදගෙන යන්න ඉඩ තියෙනවා. ඒක මම කිව්වර ලක්ෂ 5 දාපුවාම මම හිතන 80ක් විතර මෙතන යයි කියලා. ඒතර අපිට නැත්නම් මේ හැම කෙනාම තක්සේරු කර දෙන්න ගියොත් ගෙවල් විතරක් වාර්තා වෙලා තියෙන 1,20,000ක් විතර. මේ හැම ගේම තක්සේරු කරන්න ගියොත් මේක කරන්න හම්බ වෙන්නේ නැහැ. ඒතර අපි ඉස්සලා යම් සාධාරණ සමහරයට වැඩි වෙන්න පුළුවන් සමහරට අඩු වෙන්න පුළුවන්. නමුත් අපි ලක්ෂ 5ක දීමනාවක් දෙනවා කිව්වහම මම හිතන 80ක් විතර මෙතනින් එළියට වැටෙයි කියලා. ඒ ලක්ෂ 5 අරගෙන ඒගොල්ලන් ප්‍රමාණවත් කියලා හිතනවා. ඉතුරු ටික අපිට තක්සේරු කරලා දෙන්න පුළුවන්. ඒතකොට මම හිතන්නේ අපි කාර්යක්ෂම කරගන්න පුළුවන්. ඒක ඔබතුමා මතක් කරන එක ඇත්ත. හැබැයි කාලරාමුවක් අවශ්‍යයි. හැබැයි අද සිකුරාදා අද අපි කිව්වට පස්සේ සඳුදා ගිහිල්ලා ලැබුණාද කියලා අහන්න නම් එපා. නෑ ඒක සාධාරණ නැහැනේ. නේද? එහෙම වහනකොට තමයි ප්‍රශ්නේ. අද සිකුරාදා මේක සම්මත කරනවා. හරි. සඳුදා ගිහිල්ලා අහනවා ලැබුණාද පොතේත් ලියා ගන්නවා. ඇත්තටම අපි මේකට ඕරිසියල් මහතුරු ටික පත් කරන්න ඉතින් ඉන්නවා. මේක විමර්ශනය කරන්න ඕනේ මේක යනවද කියලා. ඉතින් මම කියන්නේ මෙහෙම කරන්න එපා. මේ ඔක්කොම රැස් වෙන මොකද්ද? හැම දිස්ත්‍රික්කෙම දිස්ත්‍රික් ආපදා කළමනාකරණ කමිටුව තියෙනවා. ප්‍රාදේශීය කළමනාකරණ කමිටුව තියෙනවා. ඔබතුමාලා ඒකට සහභාගී වෙන්න. ඒකට මේ අදාළ නිලධාරීන් ඔක්කොම එනවා. මේ පිටින් යන්න ඕනේ මේ කොළඹින් යන්න ඕනේ මාතලේ මොකද උනේ කියලා බලන්න. ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට මේ නිලධාරීන් ඔක්කොම එනවා. තමුන්නාන්සේලාගේ മന്ത്രിවරුත් එනවා. එතන මේ ප්‍රශ්නේ ගන්න. 25 මේ ග්‍රාම සේවාවෙන් මෙන්න මේ ආයත ලැබිලා නැහැ මොකද? ඒ වගකීම් නිලධාරිය එතන ඉන්නවා. ඒකද ඇත්ත ප්‍රශ්නේ විසඳන්න නම් තියෙන ක්‍රමයක් තියෙනවා. මම හිතන්නේ මේ ආපදා කළමනාකරණ කමිටුව මම දන්නා බදුල්ලේ එහෙම කාලයක් හැමදාම රැය 7ට රැස් වුණා. උදේ 7යි රැය 7යි දෙකටම රැස් වුණා. ඉතින් දිනපතා රැස් වෙනවා මේවා. දැන් නම් දිනපතා රැස් වෙන්න අවශ්‍ය නැහැ නේද? දැන් දවසක් කර දවසක් බදුල්ලේ ආපදා කළමනාකරණ කමිටුව රැස් වෙනවා. ඉතින් එතෙන්ට තමුන්නාන්සලා යන්න විපක්ෂයේ හැටියට අපි හැමදෙනාම අභිප්‍රාය වෙන්න ඕන මොකද්ද? කොතනකරි මේ දීමනාව ලැබෙන්නේ නැත්නම් ලැබෙන තැන් ටික බලලා එතන ගිහලා නිලධාරි මහතුරු ගන්න ඇයි මේ ලැබෙන්නේ නැත්තේ? ඔව් ඒකනේ ඉතින් එන්නේ නැත්තම් එහෙම බදුල්ලේ අපේ සමන්ත එමතුමා කියන කවුරුත් එන්නේ නැහැ කියලා. ඉතින් ඇවිල්ලා බලන්න මේක ඇත්තටම පුරවැසියන්ට ලබා දෙන්න නම් කල යුත්තේ කුමක්ද? ඊට වගකීතු නිලධාරි. ඒ නිලධාරීන් එක හමුවක් තියෙන ආපදා කළමනාකරණ කමිටුව. ඒ කළමනාකරණ කමිටුවට ඔක්කොම එනවා. ඉතින් අපි මෙතන පාර්ලිමේන්තුවේ අපි තමුන්නාන්සලා ඔක්කොම එකතන මේක අනුමත කරලා දීලා තියෙන පාර්ලිමේන්තුවේ. එතන එතෙන්ට ගිහිල්ලා අහන්න ඕනේ මේක ලැබුණාද නැද්ද? ලැබිලා නැත්නම් මොකද්ද? කීයකට ලැබුණාද? කොහෙද නැත්තේ? එහෙමනේ ප්‍රශ්නේ. ඇත්තට කෙරෙන්න ඕන නම් කරන්න ඕනකම තියෙන එකනේ. ඇත්තට මේ පුරවැසියන්ට මේ දීමනාව ලබා දීමේ අවංක සද්දුවමනාවක් නම් තියෙන්නේ ආපදා කළමනාකරණ කමිටුව වලට ඇවිල්ලා ප්‍රශ්නේ අහන්න. වෙන ව්‍යාජයක් නම් තියෙන්නේ පාරෙන් පාරට ගිහිල්ලා කොලේ ලියාගෙන ඉන්න ලැබුණා නැද්ද කියලා. ඒවා බොරු. හොඳේ ඒවා ඇත්ත වමනාව නෙවෙයි ඒකේ තියෙන්නේ. ඇත්ත වමනාව නේද? මනෝ මන්ත්‍රී සහභාගී වෙනවා. ඔබතුමාට පුළුවන් ඔබතුමාගේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට අදාළ ආපදා කළමනාකරණ කමිටුව රැස් වෙන ප්‍රශ්න අහන්න පුළුවන්. නිලධාරීන්ගෙන අපි ඔක්කොම එකට එක අහමු. මොකද අපි පාස් කළා දීලා තියෙන මුදල් අදාළ විදිහට ගියාද නැද්ද කියලා සොයා බලන එක අපි හැමදෙනාගේ වගකීම. ඉතින් ගෙන්ගෙට ගිහිල්ලා කරමු මාස 2ක් විතර ගිහිල්ලා ගෙන්ගෙට යමු. දැන් කමිටුවට යන්න.
හරි මං අවංකව ඉල්ලා හිටින්. ඒතර මේ ප්‍රශ්න නිරාකරණය කරගන්න පුළුවන්. මොකද අපි හැමදෙනාටම ඕනකම තියෙන මේ කාර්යක්ෂම ලබා දෙන්න නම් ඒ ලබා දීම සඳහා කාර්යක්ෂම කරන ස්ථානය තමයි මේ ආපදා කළමනාකරණ කමිටුව. ඒක වැදගත් කියලා මම හිතනවා. ඊළඟ විශේෂයෙන්ම මා අවධානය යොමු කරන්න කැමති මේ නිවාස ප්‍රශ්නේ. මම මේ පාර්ලිමේන්තුවේදී කිව්වා මේ පූර්ණ වශයෙන් නිවාස අහිමි හැම කෙනෙකුටම ලක්ෂ 50ක් ලබා දෙනවා කියලා. ඊට අමතරව කිව්වා රජෙන් නිවසක් ලබා දෙන්න උත්සාහ කරනවා. රජෙන් නිවසක් ලබා දෙන්න රජෙන් ඉඩමක් ලබා දෙන්න උත්සාහ කරනවා. ඉඩමක් ලබා දෙන්න බැරි නම් ලක්ෂ 50 දක්වා සීමාවකට ඉඩමක් මිලදී ගන්න අවස්ථාව දෙනවා. ඔක තමයි අපේ යෝජනාව. මේ යෝජනාව එතන පූර්ණ වශයෙන් හානි වුණු අය. එතන පූර්ණ වශයෙන් හානි වුණු නිවාස තියෙනවා මම කලින් කිව්වා. පූර්ණ වශයෙන් හානි වුණු නිවාස තියෙනවා 6228ක්. නමුත් අපි මේක අධ්‍යයනය කරනකොට පූර්ණ වශයෙන් හානි වුණු නිවාස වලට පමණක් මේක යෝජනා කළා හරියන්නේ නැහැ. පූර්ණ වශයෙන් හානි වෙලා තියෙනවා. හැබැයි හානි වුණු ගෙදරට එහා පැත්තේ නිවසට අර්ධ හානි වෙලා තියෙනවා. හැබැයි NBR එකෙන් කියනවා එයාට එතෙන්ට යන්න සුදුසු නැහැ කියලා. තවම මේ හානි වුණු කලාපී තව නිවසක් තියෙන නිවසට හානි වෙලා නැහැ. හැබැයි අවදානම් කියලා කියනවා. එහෙම ගත්තම මම කලින් කිව්වා පූර්ණ වශයෙන් හානි වුණු නිවාස තියෙන 6228ක් අර්ධ හානි වූ NBR අවසර ලබා නොදෙන නිවාස තියෙනවා 4543ක්. හානි නොමැති නමුත් NBR අවසර නොදෙන නිවාස තියෙනවා 6877ක්. මුළු ප්‍රමාණය තියෙනවා 17648ක්. දැන් අපේ ප්‍රතිපත්තිය මොකක්ද? අපේ ප්‍රතිපත්තිය තමයි මේ ඊට අමතරව තව මීට පෙර අවදානම් කලාප කියලා කියපු තැන් වල තව ගෙවල් තියෙනවා. ඒවා මේ සැරේ නාය ගිහිල්ලා නැහැ. හැබැයි කලින් කියලා තියෙන මේක අධි අවදානම් කියලා. නේද? අපේ සමන්ත ඇමතුමා දන්නවා ඇති නේද? අධි අවදානම් කියලා කලාප තියෙනවා. නමුත් නාය ගිහිල්ලා නැහැ මේ සැරේ. ඒතකොට මේ අවදානම් කලාපවල ඛණ්ඩ 4ක් ඉන්නවා. පූර්ණ වශයෙන් නිවාස අහිමි වුණු අය, අර්ධ වශයෙන් හානි වෙලා අධි අවදානම් කලාපවල ඉන්න අය, හානි නොවි අධි අවදානම් කලාපවල ඉන්න අය, ඒ වගේ මේ සැරේ නායාමට බදු නොවුණු අධි අවදානම් කලාපවල ජීවත් වෙන අය ඉන්නවා. අපේ මුළු ප්‍රතිපත්තිය තමයි මේ සියලු දෙනාම අවදානම් කලාපවලින් යලි සුරක්ෂිත පදාලතවල පදිංචි කරවන එක. ඒතර පියවරෙන් පියවර පටන් ගන්නවා. පියවරෙන් පියවර පටන් ගන්නවා කියන්නේ මොකද්ද? මේ මා දැන් කලින් කියපු නායාමට භාජනීය වුණු කලාපවල අර මං කියපු කාණ්ඩ තුනටම ඇතුළත් පවුල් 17648ටම මේ ලක්ෂ 50 දීම නව ලබා දෙනවා. 10648ට බිලියන 85ක් විතර යනවා. මේ කරන්න ඕන. මේක මේ මා හිතන්නේ මේක අපි දැරිය යුතුයි මේ වියදමක් හැටියට. මොකද ජනතාවගේ ජීවිත කොතනින්ද අපි මිල කරන්නේ? ඒකට සීමාවක් නැහැ. ඒ නිසා පාර්ලිමේන්තුවක් හැටියට අපි හැමදෙනාගේම වගකීම තියෙනවා. මේ 17648ම එතනින් විතර ගන්නවා අපි. ඊළඟ අපි හදලා තියෙනවා අර අධි අවදානම් කලාපේ ජීවත් වෙන අනිත් පවුල් වලට 2026 වසරේ අපි දාලා තියෙනවා ඒකටත් ගෙවල් නිවාස 2000කට අපි දාලා තියෙනවා සල්ලි. ඒ දීමනාව තියෙන ලක්ෂ 25 දීමනාව. ඒක තව ප්‍රමාණයකින් වැඩි කරලා ඒ කණ්ඩායමත් අපි එළියට ගන්න උත්සාහ කරනවා. අපිට 26න් බැරි වෙයි 27 වෙනකොට අධි අවදානම් කලාපවල කිසිදු පවුලක් ජීවත් වෙන්න බැරි විදියට නීති සම්පාදනය කරනවා. එළියට ගැනීම සඳහා අවශ්‍ය වෙන මූල්‍ය පහසුකම් ලබා දෙනවා. ඊළඟ මේ පූර්ණ වශයෙන් හානි වුණු ගෙවල් වල කුරුණෑගල වගේ පළාත් ගත්තොත් ගම් වතුරට යට වුණා. එයාට ඉඩම තියෙනවා. ඒවා මේ වගේ ගම් වතුරට යට වෙන නිසා වාර්ෂික යට වෙන තැන නෙවෙයි. ඒතර ඒගොල්ලෝ කැමති නම් ඒ ඉඩමටම යන්න. ඒවා NBR එකේ මුකුත් කියන්නෙත් නැහැ. හානිදායකත් නැහැ. එයාට දැම්මම පුළුවන් අපි පළමු පියවර තමයි මුළුමනින්ම නිවාසය අහිමි වුණු එහෙත් පදිංචි වීම සඳහා ඉඩම සුදුසු අයට ලක්ෂ 50 ලබා දෙනවා. එතන වාර්තා වෙලා තියෙන 2000ක් විතර ඉන්නවා කියලා. ඒ 2000 ඉක්මනින්ම අපිට ඉවත් කරගන්න පුළුවන්. ඊළඟ අපි හැම දිස්ත්‍රික් ලේකම්වරයෙකුට දැනුම් දීලා තියෙනවා ඒ පළාතේ තියෙන ඉඩම් හොයාගන්න කියලා. රජයේ ඉඩම්. සමහර ඒවා තියෙන පෞද්ගලික ඉඩම් තියෙනවා. පෞද්ගලික ඉඩම් ඒගොල්ලන්ගේ එකඟතාවය මත අපි රජයට අත්පත් කරගන්න සැලසුම් හදලා තියෙනවා. මොකද ඉඩම් අවශ්‍යයි මේගොල්ලෝ පදිංචි කරවන්න. මොකද ගෙවල් 10000න් 2000ක් ගියොත් තමන්ගේ හිටපු තැනටම 15000කට අලුතෙන් ඉඩම් අවශ්‍යයි. එනිසා අලුතෙන් ඉඩම් ලබා දීම සඳහා රජය සහ රජය විසින් අත්පත් කරගන්න ලබන රජයට අත්පත් කරගත හැකි
රජ විසින් අත්පත් කරගනු ලබන ඉඩම්වල මේ පවුල් ඉතිරි 15000ම පදිංචි කරවන්න අපි සැලසුම හදලා තියෙනවා. අන්න ඒ දක්වා ඒ පවුල් 17000ට මම කලින් කිව්වේ මාස 6කට රුපියල් 25000 ගානේ දීමනාවක් ලබා දෙනවා නිවාසයක කුලියට ඉන්න තමගේ ඥාතියෙක් ගෙදර හිටියත් ඒක ලැබෙනවා. ඒතර මම හිතනවා මේ ඇති වුණු තත්ත්වයේ සැලකිත ප්‍රමාණයකින් අපිට යථාවත් භාවයට පත් කරගන්න පුළුවන්කම තිබෙනවා. ඒ නිසා අපි මේ බිලියන 500 මේ පරිපූර්ණක ඇස්තමේන්තු ඉදිරිපත් කරන්නේ ඒ ජනතාවගේ අපි මේක පියවර කීපකින් අනුගමනය කරා. පළමුව අපි විශාල වේසද්දරුව මුදා ගන්න. පළමු වේස මුදා ගන්න. විශාල ප්‍රමාණයක් අපි මුදා ගන්න සමත් වුණා. දෙවැනි පියවර බවට පත් වුණේ අවතැන් වුණු ජනතාවට සුරක්ෂිත මධ්‍යස්ථාන වල ගෙන යාම, ආහාර පාන ලබා දීම, සෞඛ්‍ය ආරක්ෂණ ලබා දීම. ඒක ඒ පියවර අවසන් දැන්. තුන්වෙනි පියවර බවට පත් වෙන්නේ එය නැවත පදිංචි කරවීම. සායගොල්ලන්ගේ ජීවන උපාය සකස් කළ දෙන එක. ගොවියෙක් නම් කුස් කර්මාන්තයට යොදවන එක. සත්ත්ව පාලනයක් නම් දීවර කර්මාන්තයට යොදවන එක. සුළු කර්මාන්තයේ යෙදෙන කෙනෙක් නම් ඒකට අවශ්‍ය සහාය දෙන එක. ඒගොල්ලන්ගේ ජීවන උපාය සම්පූර්ණ කළ දෙන එක. ඊළඟ පියවර අවතැන් වුණු අයට අවශ්‍ය නිවාස ටික සකස් කළ දෙන එක. ඊළඟ පියවර අපිට මෙවැනි ස්වභාවික ව්‍යසන වළක්වන්න බෑ. හැබැයි ස්වභාවික ව්‍යසන වලින් විය හැකි හානිය වැළැක්වීම සඳහා දිගු කාලීන විශේෂයෙන්ම මධ්‍ය කඳුකරේ යලි යථාවත් කිරීම ඉලක්ක කරගත්තු දීර්ඝ කාලීන සැලසුමක් සකස් කරලා ක්‍රියාත්මක කිරීම. ඒ නිසා ඉතාමත් විධිමත් පියවර ගණනාවකින් අපි මේකට ප්‍රවිෂ්ඨ වෙලා තිබෙනවා. මේ කිසිවක් ඒ වෙලාවේ දැනිලා ඒ වෙලාවේ හැංගිලා කරපු වැඩ නෙවෙයි. මේ හැම එකක්ම සැලසුම් සාගත කරපුවා. අපි හැමතැනම ගිහලා කතා කරේ මොකද්ද? ඉස්සෙල්ලා මේ ජනතාව පදිංචි කරවන්න ඕන. හැබැයි ජනතාව එතෙන්ට යන්න නම් එයාට ප්‍රවිෂ්ඨ මාර්ග අවශ්‍යයි. පාර නැතුව යන්න බෑ. ඒ නිසා මාර්ග සංවර්ධන අධිකාරිය, පළාත් මාර්ග සංවර්ධන අධිකාරිය, ප්‍රාදේශ සභා මේ විශාල වෙහෙසක් දරලා පළාත් පාලන ආයතනවලට අදාළ පාරවල් මේ සියල්ලම සැලකිය යුතු ප්‍රමාණයට 90කට වඩා වැඩි ප්‍රමාණයක් ප්‍රතිසංස්කරණය කරලා හැම පුරවැසියෙකුටම ප්‍රවිෂ්ඨ මාර්ග හදලා දීලා තියෙනවා. ඒක වැදගත්. මේක යලි යථාවත් කරන්න. සමහර ඒවා తాවකාලිකයි. ඒක හරි. තව සමහර ඒවා తాවකාලිකයි. එහෙමනේ කරන්න ඕනකම තියෙන්නේ. ඒ ටික අපි කරලා දීලා තියෙනවා. ඊළඟ මේගොල්ලන්ට අවශ්‍ය වෙන විදුලිය සපයන්න ඕනකම තියෙනවා. දැන් විදුලි බල මණ්ඩලයේ නිලධාරීන් එක නිලධාරි මහත්මෙක් මිය ගියා පවා. නිලධාරීන් විශාල වෙහෙසක් දරලා මම හිතන හැමතැනම වගේ දැන් ගත්තොත් විදුලි බලය ලබා දීම යථාවත් කරලා තියෙනවා. ඒක අපි දෙවෙනි පියවර. මේගොල්ලෝ යටිතල පාසුම් හදන්නේ. තුන්වෙනි එක ජල සැපයීම. ආකාර තුනකට වතුර සපයා ගන්නවා ඒගොල්ලෝ. එකක් ජල සම්පාදන මණ්ඩලයෙන් වෝටර් බෝඩ් එකෙන්. දෙවෙනි එක ප්‍රජා ජල සංවර්ධන දෙපාර්තමේන්තුවෙන්. තුන්වෙනි එක ඒගොල්ලන්ගේ මූල ඉඳකින්. ඉතින් අපි වෝටර් බෝඩ් එකත් එක්ක කතා කරලා සියලුම ජල සැපයීම යථාවත් කරලා තියෙනවා. ප්‍රජා ජල සංවර්ධන ව්‍යාපෘති අර තැන් දෙක තුනක ජල මූලාශ්‍රයන්ට විශාල හානියක් වෙලා තියෙනවා. අනිත් ඔක්කොම අවසන් කරලා තියෙනවා. ඊළඟ ලිං පිරිසුදු කරන එක. හමුදාව ස්වේච්ඡාවෙන් අපේ පක්ෂයයි ඇත්තටම ගිහිල්ලා. ගෙවල් ගාන ගිහිල්ලා මේ ලින් ටික පිරිසුදු කරලා දීලා තියෙනවා. ඒ නිසා උන් යලි යථාවත් කරන්න ඒගොල්ලන්ට අවශ්‍ය වෙන පානීය ජලය ලබා දෙන්න ඕන. ඊළඟ sannivedanaye. අපි අවස්ථා ගණනාවකදී නේද අදාළ sannivedana ආයතනත් එක්ක සාකච්ඡා කරලා අපි sannivedana සපයලා දීලා තිබෙනවා. ඒ නිසා ඊළඟ අපේ ප්‍රධාන අභිප්‍රාය වෙන්නේ පාසල් ආරම්භ කිරීම. දැන් පාසල් 200ක ආසන ප්‍රමාණයක තාම කීපයක් තියෙනවා. ඒක ඉතා ඉක්මනින් අපි විවෘත කිරීම ඊළඟ අභිප්‍රාය. ඒ නිසා අපි මේ එකක්වත් මම නැවත කියන්නේ මේ දකින්නකොට හිතෙනකොට කරන ඒවා නෙවෙයි. අපි ඊටමත් සැලසුම් සහගතව පියවරෙන් පියවර අපි මේ සැලසුම සකස් කරලා අද වෙනකොට මම හිතන්නේ ජීවිත යථාර්ථවත් කිරීමට අවශ්‍ය යටිතල පහසුකම් ටික සකස් කරලා දීලා තිබෙනවා. ආණ්ඩුවක් හැටියට අපේ වගකීම අපි නිසි පරිදි ඉටු කරායයි කියන තෘප්තියක් සහ වගකීමක් දරුවායයි කියන වගකීම ඉටු කරායයි කියන හැඟීමක් අපිට තියෙනවා. අපි ඒක කරලා තියෙනවා. මේ ව්‍යසනයේ දේශ බලපුවාම බොහෝ අය හිතුවා තමන්ගේ ජන ජීවිතය යලි යථාවත් කරගන්න සැලකිය කාලයක් යයි කියලා. පාර විවෘත වෙන්න, විදුලිය ලබා දෙන්න, විදුලිය හයිඩ්‍රේෂන් කණු ගලවගෙන ගිහිලා තිබුණේ. නේද? වෝටර් බෝඩ් එකේ නේද? වෝටර් ඒකද පොම්ප මැෂින් ඔක්කොම ගලවගෙන ගිහිලා තිබුණා. එහෙම තිබුණේ. පාරවල් බෝක්කු පිටින් ගලවගෙන ගිහිලා තිබුණා. අපිට ඉන්දියානු රජයෙන් විශේෂම තාවකාලික පාලම් ලබා දුන්නා. අපේ හමුදාව ගාව තිබුණා. RDA එකේ තිබුණා. ඒ වගේ තාවකාලික පාලම් ස්ථාපිත කරා. බලන තැන ඒ කියන්නේ අපි බැලුවා අපි ගාව තියෙන පාලම් සංචිතය අවශ්‍ය වෙන තැන් ටික බැලුවා.
RD එකෙන් අවශ්‍ය වෙන සැලැස්ම හැදුවා. ඒ සැලැස්මට අපි අවශ්‍ය වෙන తాවකාලික පාලම් ටික යොමු කරා. ඊටමත් සැලසුම් සහගතව මේ රට යලි යථාවත් බවට පත් කිරීම සඳහා අපි ඉටු කරලා තිබෙනවා. මා හිතනවා තව ඉස්සරහට අපිට යන්න ඕනකම තියෙනවා. දැන් මේ පාරවල් ටික ස්ථාවර පාරවල් බවට පත් කරන්න ඕන. ඒ සඳහා RD එක දැන්ට ඇස්තමේන්තුව හදලා තිනවා බිලියන 190ක් වැය වේවි කියලා RD එක කියනවා තමන්ගේ පාරවල් ටික හදන්න. ඒකට වෙන් කළ තියෙන මුදල් වලින් කොච්චර ප්‍රමාණයක් ගන්න පුළුවන්ද? අමතර මුදල් මේ අතිරේක මේ පරිපූර්ණ ඇස්තමේන්තුව ලබා දෙන්න අපි කල්පනා කරමු. රේල්වේ එකට විශාල හානියක් සිද්ධ වෙලා තිබෙනවා. ඒක ඇස්තමේන්තුව අපි ඉතින් ඉතාමත් හොඳින් අපිට සකස් කළ ඉතාම ලැබුණාම ඒ සඳහා අවශ්‍ය වෙන ප්‍රතිපාදන අපි ලබා දෙන්න සැලසුම් කළද. ඊළඟ විශේෂම ගත්තොත් වාරි මාර්ග දෙපාර්තමේන්තුව හානි වෙලා තියෙන තැන් ටික බලලා ඒකත් ලබන අවුරුද්ද ඇතුලේ ප්‍රතිසංස්කරණය කරන්න ඕන. අපි ආරම්භයක් ලෙස මේ මහා කන්නේට අවශ්‍ය වෙන ජල සැපයීම දුන්නත් දිගට මෙහෙම දෙන්න බෑ නේද? ඊළඟ යල් කන්න එනකොට අපි තෝරාගෙන තියෙනවා කොයි වාරි මාර්ග පද්ධතිය ප්‍රතිසංස්කරණය කරන්න පුළුවන්. ඊළඟ මහා කන්න එනකොට අපි ඊළඟ මොන වාරි මාර්ග පද්ධතිය ප්‍රතිසංස්කරණය කරන්න කියලා ඒ ටික සකස් කරලා තිබෙනවා. ඊළඟ විශේෂම ගත්තොත් අපි අපේ සැලසුම් දෙපාර්තමේන්තුවේ නිලධාරි මහතුරුමා ඉතාමත් වෙහෙස දරලා මේ දෙපාර්තමේන්තුවල තොරතුරු ඔක්කොම එකතු කරලා පොඩි පැකේජ් හදලා තිනවා. කවුරු ආධාරයක් දෙන්න ලෑස්ති නම් තැන තැන යවන්න එපා. අක්‍රමවත්ව වියදම් කරන්න එපා. ප්‍රතිඵලයක් නැහැ. අපි දෙන්නම් මුදල කියන්නේ මුදලට අපිට අවශ්‍ය වෙන වැඩි. මෙන්න මේ වැඩේ අපිට කරලා දෙන්න මෙච්චර මුදලක් වේවි. අපි ආධාර ලබා ගන්න අපේක්ෂා කරනවා. මේ මුළු බරම අපේ භාණ්ඩාගාරයට දරා ගන්න බැරිව අපි දන්නවා. නමුත් ඒ සඳහා විධිමත් වැඩ පිළිවෙලක් අවශ්‍යයි. අපි දන්නා පහුගිය කාලේ වෙනි ආධාරවලදී නේද? ඒවා විධිමත්ව සිද්ධ වුණ නැති නිසා ඒ වියදම් කරපු මුදලට සාපේක්ෂව අපිට ප්‍රතිඵල ලැබුණේ නැහැ. ඒ නිසා අපි හදනවා ලබා දෙන්න ඕන පොඩි පැකේජ් කීපයක් හදනවා. කවුරු හරි දානපතියෙක් කැමති නම් පාසල් දෙකක් හදලා දෙන්න. ඒක අපි පොඩි එකතුවක් හදලා මේ පාසල් දෙකට මෙච්චර මුදලක් කියලා අපි කියනවා. කවුරු හරි කැමති නම් රෝහලකට උදව් කරන්න. කවුරු හරි කැමති නම් පාරක් හදලා දෙන්න. කවුරු හරි කැමති නම් පාලමක් හදලා දෙන්න. එයාගේ නම වුණත් අපිට ගහන්න පුළුවන්. මේ ඔක්කොම කරලා ඉවරලා මොකද කරන්නේ? මේක සැලසුම් කරලා තියෙනවා. ඒ ආධාර ලබා ගැනීම සඳහා පැකේජ් එකක් හදන්න. ඒ වගේම අපේ ආගමික ස්ථාන ඒවා පිරිසිදු කර ගැනීම සඳහා අවශ්‍ය වෙන රුපියල් 25000 දීමනාව අපි ලබා දීලා තියෙනවා. අපේ බුද්ධ ශාසන කටයුතු සංස්කෘතික කටයුතු ඇමතුමා 861ක් ආගමික ස්ථාන හඳුනාගෙන තියෙනවා. දැන්ට 1000කට කිට්ටු ප්‍රමාණයක් ඇවිල්ලා තියෙනවා. ඒ සියල්ලම බුද්ධ ශාසන අමාත්‍යංශ සිටින වැය ශීර්ෂයටදී ඒවා ප්‍රතිසංස්කරණය කිරීම සඳහා සැලසුම් හදලා තිනවා. ඒ වගේම පන්සල් සහ ආගමික ස්ථාන පල්ලි කෝවිල් ඒවා ප්‍රතිසංස්කරණය කිරීම සඳහා යම් දායක සභාවන්ගේ දායකත්ව ලබා දෙන එකඟතාවය පළ කරලා තිනවා. මේ විදිහට රජයක් ඒ වගේම අපේ පුරවැසියන් ජනතාව විදේශගත ශ්‍රී ලාංකිකයන් මේ ඔක්කොම එකතු කරගත්ත එක්සත් ජනපදයේ ජීවත් වෙන විදේශගත ශ්‍රී ලාංකිකයන්ට පුළුවන් යම් ව්‍යාපෘතියක් බාර ගන්න. ප්‍රංශ ජීවත් වෙන සමහර ශ්‍රී ලාංකිකයන්ට පුළුවන් තව ව්‍යාපෘතියක් බාර ගන්න. ඒ විදිහට අපි අපේ ශ්‍රී ලාංකිකයන්ට මේ ව්‍යාපෘති බෙදලා දෙනවා. අපේ රටේ ඉන්න දානපතියන්ට අපි මේ ව්‍යාපෘති බෙදලා දෙන්න කල්පනා කරනවා. එහෙම කරොත් අපිට හිතනවා අපේ ආණ්ඩුවත් විපක්ෂය පොදු ජනතාව ඒ වගේම විදේශ අපේ මිතුරන් මේ සියල්ලඟම එකතු කරලා අපිට දායකත්ව හැදුවොත් මේ තත්ත්වෙන් අපිට ඉතා ඉක්මනින් ගොඩ ඇවිල්ලා අපි අර අයවැය ලේඛනයෙන් අපේක්ෂා කරමින් තිබෙන වැඩසටහන අපි ඉස්සරහට ක්‍රියාත්මක කරන්න පුළුවන්. ඒ වෙනුවෙන් මේ බිලියන 500 පරිපූර්ණක ඇස්තමේන්තුව මේ පාර්ලිමේන්තුවට සම්මත කරලා දෙන්න කිල්ලා සිටමින් මම නතර වෙනවා. බොහොම ස්තුතියි ගරු නියෝජ්‍ය කතානායකතුමනි. In today's order paper, item number 1, supplementary sum, head 240, program 2, House agrees. Ayes. I wish to inform the House that item number 1 on today's order paper has hereby been passed in Parliament. Thank you. Adjournment to the House, the Honourable Leader of the House of Parliament. ගරු කතානායකතුමනි පාර්ලිමේන්තුව 2025 ජනවාරි 6 අඟහරුවාදා පූර්ව භාග 9:30 දක්වා කල් තැබිය යුතුයි මම යෝජනා කරනවා. Accordingly, the House is adjourned until 9:30 am on Tuesday, the 6th January 2026.